හරි. සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න මේ PHP වල පාස් පේපර්ස් ටික ඔයාලගේ තියරි කොටස් වල මේ ඔයාලට අමතක වෙච්ච කොටස් ටිකත් එක්ක මතක් කරගෙන මේකෙන් ඔයාලට මේ PHP වල ඔක්කොම කොටස් ටික කවර් කරගන්න පුළුවන්. හරි 2017 ඉඳන් 2024 වෙනකන් ඔක්කොම පාස් පේපර්ස් ටික එකතු කරලා පිළිවෙලට මේක හදලා තියෙනවා. මේ වීඩියෝ එක බලලා ඉවරනාට පස්සේ ඔයාලට PHP ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන් සහ ප්‍රශ්න හැදෙන විදිය හොඳට අවබෝධ කරගන්න පුළුවන්. මම ටිකක් වේගෙන් මේක කියලා දීගෙන යනවා. මේ වගේ රෙකෝඩින්ග්ස් කිහිපයක් තියෙනවා. අපි මේ ප්ලෑන් එක හිමීට යමු. හරි. බලන්න පළවෙනි ප්‍රශ්නේ මේක 2017 පේපර් එක. ඔව් 2017. ප්‍රශ්න තියෙනවා මෙහෙම. සිසුන් සඳහා පවත්වන චිත්‍ර තරංගයක් පිළිබඳ තොරතුරු ලබා දීම සඳහා කොළඹ පාරිසරික ආයතනය වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට අදහස් කරයි. එහි එක් වෙබ් පිටුවක් හා තරංගාවලියට ලියාපදිංචි වීම සඳහා ඇතුළත් වීමේ ෆෝරමය සහිත තවත් වෙබ් පිටුවක් මෙන්න මේ රූප දෙකෙන් තියෙනවලු. මෙන්න දීලා තියෙනවා page එක. හරි. එක් වෙබ් පිටුවක් දීලා තියෙනවා. සුදුසු HTML උසුලන භාවිතා කර රූපය 6:1 දැක්වෙන වෙබ් පිටුව විදහු කිරීමට අවශ්‍ය HTML ගොනුවක් නිර්මාණය කරන්න. ඔබගේ කේතය පහත දැක්වෙන අවශ්‍යතා තෘප්ත කළ යුතුය. මෙන්න මේ කියන අවශ්‍යතා ටික ඉටු වෙන විදිහට තමයි මේක හදන්න ඕනේ කියලා කියනවා. බලන්න. ලැයිස්තුවේ ඇති පාට මුද්‍රණ අකුරු වර්ගය ෆොන්ට් එක කැලිබ්‍රි වෙන්න ඕනෙලු. එයාගේ ලක්ෂ්‍ය කියන්නේ ප්‍රමාණය 14ක් වෙන්න ඕනලු. ඒ කියන්නේ ලක්ෂ්‍ය ප්‍රමාණය පොයින්ට් 14ක් උස සහ රතු වර්ණයෙන් ආකෘති කිරීමට අවශ්‍ය වේ. ලයිස්තුවේ පෙරණ මේ බුලට්ස් ටික 4ක් වෙන්න ඕනලු. අභ්‍යන්තර හෝ බාහිර රටාපත්‍ර පමණක් භාවිතයෙන් ලයිස්තුව ආකෘති කළ යුතුය. හරි? එහෙම ටිකක් දීලා තියෙනවා. හරිද? එතකොට අපිට මේක හදන්න කියලා තමයි මේ කියන්නේ. කෝඩ් එක හදන්න කියලා කියනවා. හරි? අපි ඉක්මනට කෝඩ් එක හදාගෙන යමු. මම කෝඩ් එක මුලින්ම පටන් ගන්නම්. මම ඕපන් කරගත්තා VS Studio එක Visual Studio Code එක. මම ඒකේ අලුතින් ෆයිල් එකක් හදනවා. අලුතින්ම හදන එකක් මම මේක ඇතුලේ 2017.html හරි මම ඒකේ දානවා. ඔන්න මේ page එක තමයි මට හදා ගන්න ඕනේ. බලන්න student art competition කියලා ලොකු එකක් තියෙනවා. තඩි පොල් එකකට මම මේක HTML කියන එකම දාගෙන ඉන්නම්. ඔයාලා මේක දාන්න ඕනේ නැහැ. හරි? මම HTML කියන එක දාලා වැඩේ පටන් ගන්න. එතකොට වැඩේ ලේසි පිළිවෙලයි හින්දා. හරි? මම document කියන තැන මුකුත් දාන්නේ නැහැ. හරි? කෙලින්ම මේ content එක විතරයි දාන්නේ. ඒකෙන්ද body එකට යනවා. හරි? body එකේ වාට පේනවද H1 එකක් දාලා තියෙන්නේ student art competition කියන එක. student art competition හරි දීලා තියෙනවා. ඊට පස්සේ theme එක දීලා තියෙනවා. theme එකක් දාමු. එයා H2 වගේ කියලා හිතෙනවා. බලමු අපි H2 දාලා H2 ඒකේ තියෙනවා theme එක on the environment. හරි. ඊට පස්සේ ආය prices කියලා දීලා තියෙනවා. නිකම්ම H2 එකක් වෙන්න ඕනේ එකක්. H2 එකක් prices ටික දීලා තියෙනවා. ඊට පස්සේ දීලා තියෙනවා list එකක්. ඒ list එක තියෙන්නේ බලන්න මේ unordered එකක්. හරි list වර්ග තුනක් අපි කතා කරනවා. ordered, unordered සහ description list. මෙතන තියෙන්නේ unordered එකක්. එහෙනම් unordered එකක් පටන් ගන්න අපි UL. හරි UL එයාගේ type එක අපි මෙතන දෙන්න ඕනේ. type සමානයි square කියලා. square කියලා square එක දීලා හරි list item එක දාන්න පළවෙනි එක first place 10,000 ඉරක් සමාන ලකුණ මම ඒක කොපි කරලා ගන්නවා ඉක්මනට. ඊට පස්සේ second place එක ඒකට දෙනවලු 7500ක් 7500ක් දෙනවලු. ඊළඟ එකට පන්දහක් දෙනවා. හරි ඔන්න ඒ ටික දැම්මා. ඊට පස්සේ ඒක ක්ලෝස් වෙලා
ආයෙත් දීලා තියෙනවා ළමයි H2 එකක්. හරි. ඒකේ දීලා තියෙනවා entry form කියලා. entry ආයෙ capitalize කරලා තියෙන්නේ. entry form. හරි. ඊට පස්සේ පහලින් දීලා තියෙනවා link එකක්. හරි. online entry form කියලා මේ දීලා තියෙනවා. අපිට ඒක link එක දීලා නැහැ. කමක් නැහැ අපි මේ විදිහටම දාමු. එයාගේ link එක දීලා නැහනේ. link එක දීලා නැති හින්දා අපි මෙතනින් දාමු href තමයි link එක වෙන්නේ අපේ මම මෙතන hash mark එකක් දෙන්නම් hash mark එක කියලා කියන්නේ ළමයි මෙතන hash mark එක දාන එකෙන් තේරුම් යන දේ තමයි මේක within page කියලා කියන්නේ මේ HTML page එක ඇතුළෙම තව තැනකට දෙන link එකක් තමයි මේක හරි hash mark එකෙන් දෙන්නේ මෙතන දැන් මුකුත් නැති හින්දා මම නිකන් මේක දෙන්නේ හරි ඒකේ මම දානවා please fill and submit this මෙතන බලන්න ළමයි ඔයාලට පේනවද මේ online entry form කියන එකේ ඒ කොටස විතරයි මේකේ underline වෙලා තියෙන්නේ. එතකොට දැන් මම මෙහෙම දැම්මොත් එහෙම මේක වැරදි. වැරදෙන්න හේතුව තමයි මෙයා දීලා තියෙන ළමයි paragraph එකක් ඇතුලේ. හරි මේ කොටස දීලා තියෙන්නේ paragraph tag එකක් ඇතුලේ. ඒ paragraph එක ඇතුලේ තමයි මේක තියෙන්න ඕනේ. හරිද? paragraph එක ඇතුලේ තමයි මෙන්න මේ link එක එන්න ඕනේ. හරිද? this මෙන්න මෙතෙන්ට දීලා මෙතෙන්ට තමයි දෙන්න ඕනේ මේ online entry form ඊට පස්සේ මෙතනින් දැන් තමයි මේ to enter the competition හරි අකුරු පොඩ්ඩක් අවුල් ඇති කමන්න හිතන්න එපා හරි ඔන්න මෙයා සේව් කරලා ඔන් කරපුවාම ඕපන් කරපුවාම බලන්න ඔන්න අපිට අවුට්පුට් එක ආවා. හරි. ඔයාලට පේන්නේ නැති මෙතන මේ විදිහටම ඇවිල්ලා තියෙනවා. එතකොට මෙතන ෆෝම් මේකේ මම ස්පේස් එක තියන්න ඕනේ. එතකොට හරි. හරි. මෙතෙන් ඔන්න. එතකොට අර අවුට්පුට් එකම අපිට ආවා. හරි. මෙතන අකුරු ටිකක් ලොකුයි වගේ පේනවා. බලමු අපේ හරි නෑ ප්‍රශ්නයක් නෑ. පැහැදිලිද එහෙනම්? හරි. එතකොට මේ තමයි යාගේ කෝඩ් එක ආපු විදිය. මේ ටික ඉග්නෝර් කරන්න මේ හෙඩ් එකෙන් උඩ ටික. මොකද මම මේ ටික නිකන් දාපු ටිකක්. හරි. ඊට පස්සේ ප්‍රශ්න ඊළඟ එක කියනවා මේකෙම ඒක හදලා ලයිස්තු ඇති පාට මුද්‍රණ අකුරු වර්ගයේ කැලිබ්‍රි වෙන්න ඕනෙලු. හරිද? එතකොට අහනවා මේක අභ්‍යන්තර සහ බාහිර කියනෝනේ. අපි මේකට ඉන්ටර්නල් දාමු. හරි? ඉන්ටර්නල් දානකොට ඔයාලට මතක නම් අපි හෙඩ් එක ඇතුලේ තමයි CSS parts දාන්නේ. එතකොට CSS මේකේ දාපුවාම අපි ඉස්සෙල්ලාම දාන්න ඕනේ මේකේ සිලෙක්ට් එක ඉස්සෙල්ලාම කියනවා ලිස්ට් එකේ හරි ලිස්ට් එකේ කියන්නේ UL එකේ sorry මෙතන තව කොටසක්ම කරනවා අපි ස්ටයිල් ටැග් එක ඇතුලේ තමයි දාන්නේ හරි ස්ටයිල් ටැග් ඇතුලේ UL කියන කෙනාගේ දාන්න ඕනේ ෆොන්ට් style එක sorry font family එක Calibri font family එක Calibri බලමු අපි output කොහොමද දෙන්නේ කියලා හරි බලන්න අර විදිහටම font එක වෙනස් වුණා Calibri වලට ආවා ඊට පස්සේ ඔන්න මේ Calibri කියන එක ඔයාලට මේ දාන්න පුළුවන් උද්දෘත පාඩ ඇතුළේ හරි Calibri font family එක ඊට පස්සේ කියනවා එයාගේ font size එක 14 pixel වෙන්න ඕනලු හරි ඒකින්ද මම කියනවා font size එක 14px px කියන්නේ pixel කියන එක හරි 14px වලට වෙනස් වෙලා තියෙනවා ඊට පස්සේ රතු වර්ණයෙන් වෙන්න ඕනලු ළමයි රතු වර්ණයෙන් එන්න නම් අපි දාන්නේ color කියලා හරි color එක red කියලා දාපුවම හොඳටම ප්‍රමාණවත් මෙන්න color එක red වලින් ආවා හරිද එතකොට ළමයි මේ අපි මෙතන background color එක කිව්වොත් මේ background color කියන්නේ මොකද්ද background color කියලා කියන්නේ අක්ෂර වල වර්ණය. හරි. sorry මේ අක්ෂර වලට පසුබිමේ වර්ණය. අපිට ඕනේ color එක කියලා මේකේ හින්දා මේ විදිහට එන්න ඕනේ. හරි. ඒකට එකත් හරි. මොකක් හරි අවුලක් තියෙනවද?
නේද 14 තියෙනවා. මේක මට පොඩ්ඩක් මේක වෙනස් කරලා බලමුද මේ 20යි කියලා. හරි හරි. මට 14ද කියන එක ෂුවර් නැති වුණා. ඒකයි මම බැලුවේ. හරි 14න් ඇවිල්ලා තියෙනවා. එතකොට ඔන්න ෆෝම් එක අපිට කියපු විදිහට තියෙනවා. හරි ස්කෝරද තියෙන්නේ මේකේ. ඔයාලට පේනවද ළමයි මෙන්න මෙතන ලිස්ට් එක තියෙන්නේ ඩිස්ක් එකකින්. ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුව තමයි ළමයි මම මෙතන ස්ක්වා කියලා දාලා තියෙනවා වැරදි නේද? SQUR ස්ක්වා. ස්ක්වා. හරි. මං ස්ක්වා කියලා දාලා තියෙනවා වැරදි. ඒකයි මෙතෙන්ද මේ ආවේ. දැන් අපි මෙතන මොකක් හරි වැරදි මොකක් හරි දැම්මොත් එහෙම ළමයි එතන ගන්න යා ඩිෆෝල්ට් ටයිප් එක. ඩිෆෝල්ට් ටයිප් එක තමයි මෙයාගේ ඩිස්ක් එක. හරි. ඩිස්ක් එකේ හින්දා තමයි මෙයා ඩිෆෝල්ට් ටයිප් එක විදිහට ඩිස්ක් එක ගන්නෙ. මොකක් හරි වැරද්දක් තිබ්බොත් එහෙම. හරි. එහෙනම් ඔන්න පළවෙනි ප්‍රශ්නේ හරි. හරි හතරස් අභ්‍යන්තර හෝ බාහිර පත්‍ර පමණක් භාවිතා කරන්නලු. හරි අපි මේකට වඩාත් හොඳයි ළමයි බාහිර අභ්‍යන්තර භාවිතා කරන එක. හරි ස්ටයිල් කියන ටැග් එක ඇතුළේ එතකොට ඔයා මේ විදිහට කෝඩ් එක ලියලා තියෙන්න ඕනේ. හරිද? වැඩේ හරි යමු ඊළඟ එක. මෙන්න මේ HTML ගොනු හදන්නලු මෙන්න මේ ටිකට. දැන් මේ ටිකට ගොඩක් වෙලා යන හින්දා මං හොඳට මේ කලින් හැදුවා. නෑ කලින් හදලා නෑ. හරි කමන්නේ අපි මේක හදාගෙන යමු. හරි එක එක හදාගෙන යමු. හරි මං තව පේජ් එකක් ගන්නම්. හරි දෙවෙනි එක මම ඒකේ තර විදිහටම ඩොක් දාලා මේ විස්තර ටික දාන්නම් බොඩි එකේ තමයි වැඩේ යන්නේ. හරි ළමයි මේක මේ ඕනෙම නම් අපිට මෙහෙම කරන්නත් පුළුවන්. මෙයාගේ ස්ක්‍රීන්ෂොට් එකක් දාලා හරි මේක ඒ විදිහටම හදා ගන්න පුළුවන්. chat gpt එකට දාලා වෙලාව ගොඩක් යන හින්දා මම ඒකෙන් හදා ගන්නම්. chat gpt එකට ගිහිල්ලා මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන හරි මේ දෙන දැන් ගත්ත ස්ක්‍රීන්ෂොට් එක මම ඒක අරන් ගිහිල්ලා chat gpt එකට දාලා මම කියනවා make that මම කිව්වා HTML page එක හදලා දෙන්න කියලා. ඔන්න කෝඩ් එක හදලා දුන්නා. මම ඒක මේකට අරගෙන ඔයාලට පැහැදිලි කරන්නම් මොකද්ද මේකේ වෙන්නේ කියන එක. හරි? හරි. ඔන්න සම්පූර්ණ කෝඩ් එකම හරි. හරි. මම මේක ඕපන් කරන්නම්. හරි. බලන්න මේ තියෙන්නේ අපිට ඕන කරන කෝඩ් එක. ඒ කියන්නේ මේ තියෙන අවුට්පුට් එක අපේ ප්‍රශ්නේ තියෙන අවුට්පුට් එක. මේ තියෙන්නේ අපේ ප්‍රශ්නේ. හරි? මේ තියෙන අපේ ප්‍රශ්නේ අවුට්පුට් එක. බලන්න ඒක ඒ විදිහටම තියෙනවා. හරි? ඒ ඉල්ල විදිහටම තියෙනවා. හරි. එතකොට මේකේ ළමයි ඔයාලට පැහැදිලි කරගන්න දේවල් තියෙන්නේ. මෙන්න මෙතන කෝඩ් එක පැහැදිලි කරගමු අපි. බලන්න මේ හෙඩ් එකේ ටයිටල් එක ළමයි මේක අදාළ නැහැ. බොඩි එකකින් නම් විතරක් ලියුවහම හොඳටම ප්‍රමාණවත්. හරි. ආර්ට් කම්පිටිෂන් ඔන්ලයින් එන්ට්‍රි ෆෝම්. හරි. ඒක හරි. මෙතන ළමයි ස්ට්‍රෝං කියලා දාලා තියෙන එකට ඔයාලට ඕනේ නම් බෝල්ඩ් කියන එක දාන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මොකද ස්ට්‍රෝං එකයි බෝල්ඩ් එකයි දෙකම එකයි. හරි. ඒ කොටසෙන් තමයි අවුට්පුට් වෙන්නේ. මෙන්න මෙතන ස්ට්‍රෝං කියන එකෙන් තමයි අවුට්පුට් වෙලා තියෙන ළමයි. මෙන්න මෙතන තීම් කියන කොටස. හරි. හරිද? හරි. ඒක ස්ට්‍රෝං කියන එක ඕනෙත් නෑ ළමයි. මෙතන ස්ට්‍රෝං ඕනේ නෑ. මොකද හේතුව මේ ඔක්කොම H3 එකක් ඇතුළේ තියෙන්නේ. H3 එකක් ඇතුළේ තියෙන හින්දා මෙතන ස්ට්‍රෝං එක ඕනේ නෑ. මම ස්ට්‍රෝං එක අයින් කරන්නම්. බලන්න කිසිම වෙනසක් උනේ නෑ. හරි. අර මේක පොඩ්ඩක් ළඟට ආවා මම මේකේ white space අඩු කරපු හින්දා. හරි. ඊට පස්සේ බලන්න form action සමානයි hash එක. hash කියලා කියන්නේ මෙතන අපිට specific URL එකක් දීලා නැති හින්දා අපි බලමු ප්‍රශ්න මොකද්ද දීලා තියෙන URL එක කියලා. බලන්න තවද පරිශීලකයෙකු වෙබ් පිටුවේ ඇති ඔන්ලයින් එන්ට්‍රි ෆෝම් අධිපෙළ ක්ලික් කළ විට පහත අලුත් පටිත්තක අන්න මේ බලන්න පොඩි පොයින්ට් එකක් තියෙනවා දැක්වෙන ඇතුළත් වීමේ ෆෝරමය අලුත් පටිත්තක පිටුවක විදහූ කළ යුතුය. ඇතුළත් වීමේ ෆෝරමය සහිත වෙබ් පිටුව HTML ගොනුවේ නම form.html යයි උපකල්පනය කරන්න. බලන්න ඇතුළත් වීමේ ෆෝරමය සහිත වෙබ් පිටුවේ HTML ගොනුවේ නම form.html. ඒතකොට මෙයාගේ නම form.html. හරිද? එතකොට අර අතන අපි කලින් හදපු කෙනා ඉන්නේ. මෙන්න මෙයා.
මෙතන යන්න ඕනේ කිව්වේ මේ අර ලින්ක් එක දැම්මේ අපි. ඒ ලින්ක් එක එතකොට මෙතෙන්ට දාන්න ඕන ළමයි form.html. හරි form.html දාපුවම තමයි එයා අරකට යන්නේ. හරි. එතකොට මේක ඔන්න form.html එකට ආවා. ඒකේ මේක හදලා තියෙනවා මේක. එතනදී මෙන්න මෙතන action එකට හරි action එකට දෙන්න ඕන එක මෙයා මෙතන දීලා නැහැ තාම. බලමු අපි ප්‍රශ්න කියවගෙන ඉස්සරහට ගිහිල්ලා. නෑ නේද? දීලා නැහැ. නෑ හරි. එතකොට මෙන්න මෙතන කියනවා ළමයි point එකක් මෙන්න මෙන් බලන්න. ඇතුළත් වීමේ ෆෝරමයේ අලුත් පටිත්තක විදහූ කළ යුතුය. හරිද? අලුත් පටිත්තක විවෘත කරන්න නම් ළමයි මෙන්න මෙතන මේ ප්‍රශ්නේ අපි මෙන්න මෙතන දාන්න ඕනේ. ලින්ක් එකේ ඔයාලට මතක ඇති target කියලා ඇට්‍රිබියුට් එකක් අපි දානවා. ඒ target එකේ blank කියන ඇට්‍රිබියුට් එක දෙන්න ඕනේ. එහෙම වුණාම තමයි යා අලුත් පටිත්තකින් ඕපන් වෙන්නේ. හරිද? එහෙම නැත්නම් මෙතන self කියලා දුන්නොත් එහෙම යා ඒ පිටුවේමයි විවෘත වෙන්නේ. මෙතන ස්පෙસિෆයි කරලා මෙතන දාලා තියෙනවා අලුත් ෆෝරමයේ අලුත් පටිත්තක හෝ පිටුවක විදහූ කළ යුතුය කියන එක. එතකොට ඒකෙන් අපි මෙන්න මේක ලියලා තියෙනවා. නැත්නම් අපිට මෙන්න මෙතන මේ පොයින්ට් එකට අදාළ ලකුණ නැති වෙනවා. හරි? හරි. ඊට පස්සේ බලන්න මෙතන name කියන කෙනා input type සමානයි text, name සමානයි name. හරි මේක label එකක් විදිහට දීලා තියෙනවා. හරි? input type සමානයි text, id සමානයි name සමානයි name. එතකොට මේ කොටස මෙතනින් හැදෙනවා. හරි? ඊට පස්සේ මේ තියෙන radio button එකක්. radio button එක එකක්වත් select කරලා නැති හින්දා කෙලින්ම අපිට radio button එක දාන්න පුළුවන්. බලන්න label gender. හරි gender එක දීලා තියෙනවා. input type සමානයි radio, id එක male, name සමානයි gender, value සමානයි male. ඊට පස්සේ male කියලා මෙන්න මෙතනින් පේන්න ඕන එක තමයි tag එක ඉවරලා දීලා තියෙන්නේ. හරි? ඊට පස්සේ br එක දාලා තියෙන ඊළඟ එකෙන් පහළට යන්න. ඊළඟට grade category කියලා මේ අර drop down list එකක් එනවා. drop down list එකේ බලන්න grade 1 to 2 කියන එක. හරි? ඒක default select වෙලා තියෙනවා. ඒක select වෙලාම නෙමෙයි පළවෙනියටම තියෙන එක තමයි මෙතන අරන් තියෙන්නේ. හරි? select එක id grade කියන එක ඔයා දාන්න ඕනේ නෑ. හරි? label 4 කියන එක ඔයා දාන්න ඕනෙත් නෑ ඇත්තටම. මොකද මේක එහෙම අපේක්ෂා කරන්නේ නෑ. දාලා තිබ්බට වැරදිත් නෑ. හරි? select id grade name ඊට පස්සේ name එකත් grade අර කැමති නමක් දාන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. ඒ උනාට grade කියලා දාන්න එක තමයි වඩා හොඳ. option එක option දෙක මෙන්න මේ විදිහට දීලා තියෙනවා. හරි? ඒකෙන් තමයි අපිට මේ කොටස output වෙන්නේ. හරි? ඊළඟට art media කියන එක නිකම්ම මෙයා label එකක් විදිහට දීලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. මොකද හේතුව ඔයාට ඕන නම් මෙතන paragraph එකක් දෙන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නෑ. හරි? p එකක් ඇතුලේ art media කියන එක දෙන්නත් පුළුවන් කමක් නෑ. ඊට පස්සේ check box ටික හරි? එයාගේ name එක එකක්ම වෙන්න ඕනේ. මොකද ඒක category එකක් හින්දා. ඊට පස්සේ value එක ඔන්න water color, color pencil හරි? ඔය විදිහට දීලා තියෙනවා. හරි? මෙන්න දීලා තියෙනවා. ඊළඟට ඔයාලට වැදගත්ම දේ තමයි ළමයි මේකේ කියලා තියෙනවා මෙන්න මේ clear button එක click කරපුවම ඔක්කොම data ටික මැකෙන්න ඕනේ කියලා. එතකොට clear button එක එපුවාට පස්සේ මේක ඔක්කොම ටික මැකෙන්න නම් ළමයි අපි එතෙන්ට දාන්න ඕනේ button එකක්. button එක තමයි reset. මේ reset button එක click කරපුවම ළමයි browser එකෙන් ඒකේ input box වල සහ අනිකුත් හැම එකකම තියෙන අපි පරිශීලකයා විසින් ආදානය කර ඇති සියලු දත්ත මකලා දානවා. හරි සියලු දත්ත මකලා දානවා. ඒකයි මේකෙදි වෙන්නේ. ඊට පස්සේ submit button එක ඔයාලට මේකත් input type සමානයි submit නැත්නම් button type සමානයි submit කියලා ඔය ආකාර දෙකටම දාන්න පුළුවන්. වැඩේ තේරුණාද? හරි. පැහැදිලි නේද? හරි. යමු 2018ට ඔන්න 2017 හරි 2018 ප්‍රශ්නෙට යමු. ප්‍රගමන රටා පත්‍රිකා කියන්නේ cascading style sheets CSS භාවිතා කිරීමේ ප්‍රයෝජන දෙකක්. ළමයි CSS පාවිච්චි කරන එකේ ප්‍රධානම වාසිය තමයි අපිට HTML page එකක් නැත්නම් වෙබ් පිටුවක් ඉතා ආකර්ශනීය විදිහට නිර්මාණය කරගන්න පුළුවන්. හරිද? අපි CSS පාවිච්චි කරනවා නම් සාමාන්‍ය HTML page එකක් ඉතාම අලංකාරවත් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. ආකර්ශනීය විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. සහ වෙබ් පිටුවක් නැත්නම් වෙබ් අඩවියක් පහසුවෙන් තේමාව වෙනස් කරන්න, වර්ණ වෙනස් කරන්න, ඒ වගේ දේවල් කරන්න පුළුවන්. හරි? ඒ කියන්නේ වෙබ් පිටුවේ මූලික පෙනුම appearance එක අපිට ඉතා ඉක්මනින් වෙනස් කරන්න පුළුවන් නැත්නම් පාලනය කරන්න පුළුවන් style sheets පාවිච්චි කරලා. එහෙනම් අංක 1 වෙබ් පිටුව ඉතා ආකර්ශනීය ලෙස සකස් කළ හැකි වීම, වෙබ් පිටු විශාල ප්‍රමාණයක් පවතින වෙබ් අඩවියක් වුවද ඉතා කෙටි කාලයක් තුල බාහිර පෙනුම යාවත්කාලීන කළ හැකි වීම හෝ වෙනස් කිරීම. ඕක තමයි වාසි.
දෙවෙනි ප්‍රශ්නේ විදහු කරලා ලැබෙන ප්‍රතිදානය අහනවා. මේ වගේම නම් කෝඩ් එක ලියලම ගන්න පුළුවන් නේ. හරි. කෝඩ් එක කෙලින්ම ඔයා ගන්න යන්න VS කෝඩ් එකට ගත්තා පේස්ට් කරා අවුට්පුට් එක බලන්න මේකේ නම්. දැන් මේකේ නම් දීලා තියෙන ලින්ක් එකක් නේ. හරි. ලින්ක් දෙකක් දීලා තියෙනවා. මේ ලින්ක් දෙකේ තියෙන විශේෂත්වය තමයි unordered list එකක් ඇතුළේ තමයි ලින්ක් දෙක දීලා තියෙන්නේ. හරි. list items දෙකක් විදියට. එතකොට list items දෙකක් විදියට මේ National Institute of Education කියලා යටින් ඉරක් ඇඳලා එන්න ඕනේ. හරි. මෙයාගේ list එකේ type එක දීලා නැති හින්දා මෙයා disk එකක් එන්න ඕනේ. ඊට පස්සේ second item එක විදිහට Department of Examination කියලා ඊළඟ point එක එන්න ඕනේ. හරි. අපි බලමු මෙයාගේ output එක අරගෙන. මේ තියෙන්නේ. important site කියලා දාලා මේක ආවා. හරිද? හරි. මේ විදිහට output එක ඇවිල්ලා තියෙන්න ඕනේ. හරි. මෙතන මේ තව U එකක් තියෙනවානේ underline වෙලා තියෙන මේක imported site කියන එක. ඒකත් underline වෙලා ඇවිල්ලා තියෙන්න ඕනේ. හරි. දෙක මේකේ output එක ගහනවා. මේ බලන්න මෙයා sent වෙලා තියෙන්නේ. හරි. paragraph එකක් දීලා තියෙනවා. paragraph එකේ text එක sent වෙලා තියෙනවා. ඊට පස්සේ br tag එකක් දැවිලා දෙනවා පැලවත්ත කියලා. ආය br එකක් ඇවිල්ලා දෙනවා බත්තර මුල්ල කියලා. එතකොට මේ දෙකෙන්ම output එකක් එනවා. text එක මැද්දට ඇවිල්ලා ඒ කියන්නේ web page එකේ මැද්දෙන් එන්න ඕනේ. හරිද? ඔයා මේ හරියෙන් එක දාන්න web page එකේ මැද්දෙන් හරි වෙබ් පේජ් එකේ මැද්දෙන් මෙතන දැම්මත් කමක් නැහැ වෙබ් පේජ් එකේ මැද්දෙන් එන්න ඕනේ එකක් මෙහෙම යනවා අනිත් එක මැද්දෙන් යනවා ආයි ඊළඟ එක යටින් යනවා හරි බලමු අපි අවුට්පුට් එක හරි මේ ආවේ මේක HR එකකුත් තිබිලා තියෙනවා ළමයි මම ඒක දැක්කේ නැහැ හරි horizontal rule එකක් තියෙනවා බලමු කොතනද තියෙන්නේ කියලා ළමයි මේ මෙතන මේ HR එකක් තියෙනවා මේ horizontal rule එකක් තියෙනවා එතකොට ඒකත් යටින් ඔයා ඇඳලා තියෙන්න ඕනේ ඔයාගේ මේක කෙලවර වෙනකම් ආරම්භයෙන් නම් අවසාන වෙනකම් ඒක දීලා තියෙන්නේ ඔයා මේක සෙන්ටර් කරලා තියෙනවද කියලා අඳුර ගන්න දැන් HR එක ළමයි වෙබ් පේජ් එකේ දිගටම යනවනේ මේ බලන්න horizontal rule එක වෙබ් පිටුවේ දිගටම යනවා එතකොට ඔයා මේක හරියට සෙන්ටර් කරලා තියෙනවා නම් ඔයා මේ විදිහට මේක පේන්න ඕනේ තේරෙනවද කියන එක හරි මේ ඔයා බැරි වෙලාවත් මේක මෙහෙම දාලා HR එකක් දාලා ඔයා මේක මෙතන දාලා තිබ්බොත් එහෙනම් වැරදි තේරෙනවද කියන එක එහෙනම් වැරදි මේක අනිවාර්යයෙන් ඔයාලට ලකුණු හම්බෙන්නේ නැහැ මෙතන ලකුණු හම්බෙන්න නම් ඔයා මේ විදිහටම දාලා තියෙන්න ඕනේ බලන්න කේත ඛණ්ඩය දීලා තියෙනවා H1 H3 පැරග්‍රාෆ් දීලා දෙනවා ඉහත කේත ඛණ්ඩයෙහි H1 සහ P මූලාංග සඳහා පහත වගුවේ රටා යෙදීම අවශ්‍ය අභ්‍යන්තර රටා ලියා දක්වන්න හරි මේ ටික දාන්න අභ්‍යන්තර රටා ලියන්න ඕනලු අභ්‍යන්තර රටා ලියන්න නම් මොකද්ද කරන්න ඕනේ ඔයා මේකට මේක අපි අනිවාර්යෙන් ස්ටයිල් ටැග් එක ඇතුලේ මේ ටික දාන්න ඕනේ හරි අපි දාලා බලමු කෝඩ් එක දැම්මා හරි කෝඩ් එක දාන්න නම් අපිට අනිවාර්යෙන් මේකේ ළමයි මේ හෙඩින් හෙඩ් එකත් එක දාන්න වෙනවා හරි මම ඩොක් එක දාන්නම් ඩොක් දැම්මා හරි බොඩි එක වෙනුවට මේක දැම්මා ඔන්න බොඩි එක ගෙනත් දැම්මා හෙඩ් එක ඇතුලේ මම ස්ටයිල් ටැග් එක දැම්මා හරි ස්ටයිල් ටැග් එක ඇතුලේ මම දානවා මෙන්න මේ කියන H1 සහ P සඳහා මෙන්න මේ කියන මූලාංග හරි හරිම ලේසි හරි මම දානවා H1 සිලෙක්ට් එක දැම්මා H1 ගෙන්න ඕනලු color එක blue ඊට පස්සේ text line center ලු text line center
ඊට පස්සේ ෆොන්ට් ෆැමිලි එක ඒරියල්ලු. මේ මෙතන ළමයි මේ කියන්නේ ෆොන්ට් ෆැමිලි එක ඒරියල් දෙන්න. ඒක නැත්නම් මේ හෙල්වැටිකා කියන එකෙන් දෙන්න. එහෙම නැත්නම් සෑන්ස් සෙරිෆ්. හරි. මේ ඒරියල් නැත්නම් මෙයා බලනවා. මේක නැත්නම් මෙයා බලනවා. එහෙමයි මෙතන වෙන්නේ. හරිද? මේ ඩිෆෝල්ට් දෙන විදිය මම ඒක අයින් කරන්නම්. හරි. ඔන්න ෆොන්ට් ෆැමිලි එක දුන්නා. හරි. ඊට පස්සේ ඒරියල් එකෙන් පස්සේ ඒ H1 එක හරි. ඊට පස්සේ P කියන කෙනාට එයාට දෙන්න ඕනලු බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් yellow වලින් දෙන්න ඕනලු. ඒක හරි. ඊට පස්සේ ෆොන්ට් සයිස් එක 12px ලු. හරි. ඔච්චරයි. ඒතකොට ඒක නිකන් ලකුණු දුන්න සීන් එකක් තියෙන්නේ. හරිද? ඊළඟට මේක තියනවලු අපිට මේ ෆෝම් එක මේ හිස්තැන් සම්පූර්ණ කරන්න තියෙන්නේ. හරි මං හිතනවා මේක නම් ඔයාලට තේරුම් ගන්න තරම් ලොකු දෙයක් නැතුව ඇති කියලා. හරිද? මම මේකෙත් කෝඩ් එක කෙලින්ම කොපි කරලා ගන්නම්. කොපි කරලා අරගෙන මේක සම්පූර්ණ කරමු. හරි. බලන්න ප්‍රශ්න දෙක බලාගෙන බලන්න ඇක්ෂන් එක එනවා නම් මෙතඩ් එකත් එක්ක අනිවාර්යෙන් ඒ ටැග් එක මොකක් වෙන්න ඕනද? හෝම් ටැග් එකනේ. හෝම් ඇක්ෂන් සමානයි රෙජිස්ටර්. ඔන්න මේක ආවා. හරි ෆෝම් එකෙන් තමයි පටන් ගන්න ඕනේ. ඊට පස්සේ අපි යමු ප්‍රශ්නෙට. හරි ෆෝම් එකෙන් පටන් ගත්තා. ඊට පස්සේ ඩියු ටැග් එකක් දීලා තියෙනවා. ස්ටුඩන්ට් නේම් සමානයි. ඒ කියන්නේ ස්ටුඩන්ට් නේම් කියලා මෙන්න මෙතන මේ ස්ටුඩන්ට් නේම් මෙන්න මේකනේ ඉන්පුට් එකක්නේ තියෙන්නේ. ටෙක්ස්ට් බොක්ස් එකක් තියෙන්නේ. එහෙනම් ඉන්පුට් එයාගේ ටයිප් සමානයි ටෙක්ස්ට් වෙන්න එපා නේද? ටෙක්ස්ට් ඉන්පුට් ටයිප් සමානයි ටෙක්ස්ට්. ඊට පස්සේ එයාට අපි දෙන්න ඕනේ නේම් එකක්. නේම් සමානයි නේම්. හරි ඔන්න එයා හරි. ඊළඟ ස්තැන බලන්න ජෙන්ඩර් කියලා මෙන්න මෙතනින් ඇවිල්ලා තියෙනවා. ජෙන්ඩර් එක මෙතන බලන්න මේ රේඩියෝ බටන් එකක්. රේඩියෝ බටන් එකේ විශේෂත්වයක් තියෙනවා බලන්න මේල් කියන එක already selected. already selected නේ. ඒ කියන්නේ default type එකක් නේ. ඒතකොට default type එකක් හින්දා එතන මොකක් දාන්න ඕනද අපි? එයා ඒව select කරලාම දාන්න ඕනේ. බලමු අපි මේක හදමු. හරි input මෙතන දාන්න ඕනේ මම type ඊට පස්සේ radio ඊට පස්සේ name සමානයි g type ඊට පස්සේ එයාගේ value එක දෙන්න ඕනේ. බලන්න value එක දීලා තියෙනවා mail checked. එතන checked කියන එක යා default දීලා තියෙනවා. ඒතකොට checked කියලා දාලා තියෙන නිසා මෙතන mail එක select වෙලා තියෙන්නේ. ඊළඟට අනිත් එක එයාගෙත් අර විදිහමයි type සමානයි radio g මේක හරි මම මෙතන දාන්න කවන්නේ value කියලා. හරි value sorry මෙතන type සමානයි radio ඊට පස්සේ name සමානයි g type value එක ඊට පස්සේ ආයෙත් මෙතන value සමානයි female. හරි එතන checked කියලා වැටලා තියෙනවනේ. එහෙම වෙන්න බෑනේ. gender එක දෙකටම checked කියලා එන්න බෑ ළමයි.
හරි. දෙකටම චෙක් කියලා වෙලා තියෙනවා ළමයි. ඒක මම එකක් අයින් කරන්න. දැන් මේක මේල් එකටනේ තියෙන්නේ. මේල් එක තියලා මේක මම හිතන්නේ printing mistake එකක් ඇත්තේ. මෙතන චෙක් එක අයින් කරන්න. හරි. ඒක චෙක් කියලා දැම්මා. හරි ඊට පස්සේ div tag එක දාලා තියෙනවා. div tag එක close කරලා ආයෙ break එකක්. ආයෙ div tag එකක්. selected district. හරි. selected district කියන මෙතන ළමයි මේ බලන්න මේක අර drop down list එකක්. අපි drop down list එක හදන්නේ select කියන tag එක පාවිච්චි කරලා. හරි. select කියන tag එකෙන් තමයි ඒක හදන්නේ. එතකොට select ඊට පස්සේ name සමානයි city option එකත් එක්ක ළමයි මේ option එකත් එක්ක එන්න ඕනේ option tag එක ඊට පස්සේ යාගෙන එන්න ඕනේ value හරි value මෙයාත් option එකට පස්සේ එන හැම වෙලේම value එක value සමානයි මාත ඊට පස්සේ මෙන්න මෙතන එන්නේ ළමයි ඒකේ පෙන්වන්න ඕන කෙනා. ඒ කියන්නේ මෙන්න මෙතන list එකේ පේන කෙනා ඉන්නේ. ඒ පේන කෙනා තමයි මෙතෙන්ට දාන්න ඕනේ. හරි? user ට පේන එක මෙතෙන්ට. අර මේ tag එක ඇතුලේ තියෙන එක එළියට output වෙන්නේ නැහනේ. ඒ තමයි මේක තමයි database එකට එන data එක. මෙතන අපි එළියෙන් දාන කෙනා තමයි user ට පේන කොටස. හරි? user ට පේන්න මේ විදිහට දාන්න ඕනේ. හරි? ඊට පස්සේ මෙතනින් select එක close කරන්න. select එක close කරන්න. හරිද? හරි. ඊට පස්සේ break එක දාන්න. හරි break එක input මේකෙන් පස්සේ ආයෙ දීලා ආයා submit නේ. හරි මෙතන තියෙන බටන් එක අපිට එන්නේ input type සමානයි submit name සමානයි submit ඊට පස්සේ value සමානයි submit. හරි බලමු අපි output කරලා මෙයාගේ output එක බලන්න අර විදිහට අපිට output එක ඇවිල්ලා තියෙනවානේ. හරි පැහැදිලි නේ නං? ඔය විදිහට තමයි ඒක යන්නේ. ඒකත් හරි. ඊළඟට 2019 වෙබ් අතිරික්ෂයක් මෙන්න මෙහෙම පෙන්නපුවාම මේකේ output එක මොකද්ද කියලා අහනවා. බලන්න මෙතන තියෙන්නේ මොකද්ද මේ? මේ තියෙන්නේ comment එකක්. ඒතකොට comment එකේ ඊට පස්සේ paragraph එකක් එනවා social networking has කියලා. ඊට පස්සේ line එක වෙන් වෙලා නැවත මුලින්ම එනවා advantages කියලා එකක්. advantages කියන කෙනා මොනවා වෙලාද? underline වෙලා තියෙන්න ඕනේ නැත්නම් වැරදි. බලමු යාගේ output එක අරගෙන. බලමු. මෙන්න. social networking has advantages. එයා එතකොට break එකක් ඇවිල්ලා underline වෙලා තියෙන්න ඕනේ නැත්නම් වැරදි. ඒකත් හරි. ඊළඟට වෙබ් ඇප්ලිකේෂන් විදහාව කරපිට මෙන්න මෙයාගේ මොකක්ද එන්නේ කියලා කියනවා. පොඩි ටේබල් එකක් දෙලා තියෙන row span සහ col span පාවිච්චි කරලා. හරි. ඒ වගේ ලොකු කේස් එකක් නැති වෙති කියලා හිතනවා. බලමු අපි යාගේ output එක. මෙන්න output එක ඇවිල්ලා තියෙනවා. හරි. බලන්න. මෙතන මේ caption කියන කෙනා ළමයි අනිවාර්යෙන් මෙතනින් caption එක අපි කොහෙන් දැම්මත් caption එක මෙතෙන්ට එනවම තමයි. හරි. ඔයා මේක ලියනකොට ළමයි බලන්න ඔයා මේකේ මේ ටේබල් එකක් බැරි වෙලාවත් ඇවිල්ලා තිබ්බොත් ටේබල් එක දෙනකොට මෙන්න මේ විදිහටම ගහන්න වග බලා ගන්න හොඳද? එහෙම නැති වුණා කියලා අර එහෙම දැම්මත් ලකුණු හම්බ වෙනවා. ඒ වුණාට වඩාත් ආරක්ෂිතයි මෙහෙම දාන එක. හරිද? හරි. පළවෙනි ටේබල් රෝ එක මෙන්න ප්‍රශ්නයක් නැහැ. යා normal යනවා. ටේබල් headings විදිහට. ඊළඟ ටේබල් රෝ එක ප්‍රශ්නයක් නැහැ. එයත් යනවා. ඊළඟ ටේබල් රෝ එක එයත් යනවා. ඊළඟ ටේබල් රෝ එක විතරක් col span සමානයි 2. කොලම් එක ස්පෑන් වෙනවා දෙකකට. ගොඩක් වෙලාවට ගොඩක් කට්ටිය කරන දෙයක් තමයි මෙන්න මේ දැන් col span හරි row span col span එක වගේ ආපුවම එයාගේ එන data එක content එක center කරලා දානවා. center කරලා දාන්න එපා. ඔයාලට පේන්නේ නැති මෙයා default ම left align වෙලා තියෙනවා. align සමානයි left වෙලා තියෙනවා default value එක විදිහට. එතකොට එයා align වෙනවා වමට. හරි? ඒක ඔළුවේ තියාගන්න. ඊළඟ වෙබ් පිටුවක් නිර්මාණය කිරීමේදී බාහිර විලාසපත් භාවිතා කිරීමේ වාසි දෙකක් ලියන්න. මේ බලන්න. CSS අපිට වෙබ් පේජ් එකකට දාන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි inline CSS එක පේලියකට පමණයි බලපාන්නේ. එතකොට
කෝඩ් ලයින් 1000ක් තියෙනවා නම් ලයින් 1000ටම අපි වෙන වෙනම CSS ලියන්න ඕනේ. එතකොට ඒක කුඩා කොටසකට විතරයි ප්‍රායෝගික වෙන්නේ. ලොකු පේජ් එකක් කන්ට්‍රෝල් කරන්න ඒක හරි අමාරුයි. හරිද? ඊට පස්සේ බලන්නේ internal CSS එක. internal CSS එක දාන්නේ වෙබ් පේජ් එකේ head tag එක ඇතුලේ. එතකොට මේ විදිහට h tag එක ඇතුලේ head tag එක ඇතුලේ මේ අභ්‍යන්තර විලාසපත් භාවිතා කරපුවාම ඒ කොටසින් ඒ දාන මේ CSS කොටසින් ඒ පිටුව පමණක් පාලනය කරන්න පුළුවන්. එතකොට වෙබ් පිටු 1000ක් විතර තියෙනවා නම් ඒ වෙබ් පිටු 1000ට වෙන වෙනම අභ්‍යන්තර CSS ලියන්න ඕනේ අපි. internal CSS ලියන්න. එතකොට ඒක කරදරයි. හැබැයි external CSS භාවිතා කරොත් CSS ෆයිල් එක වෙනම තියෙනවා. අපිට කරන්න තියෙන්නේ ඒ වෙබ් පිටුවට CSS ෆයිල් එක ලින්ක් කරන්න විතරයි. එතකොට එක තැනකින් නම් ඔක්කොම ටික කන්ට්‍රෝල් කරන්න පුළුවන්. පිටු 1000ක් තිබ්බත් අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඕක තමයි වෙන්නේ. එහෙනම් වාසි තමයි ළමයි වෙබ් පිටු විශාල ප්‍රමාණයක් සහිත වෙබ් අඩවියක් වත් ඉතා කෙටි කාලයක් තුළ යාවත්කාලින කරන්න පුළුවන්. වැරදි හඳුනා ගැනීම ඉතා ලේසි. ඇයි හේතුව එක CSS ෆයිල් එකනේ තියෙන්නේ. ඒක කන්ට්‍රෝල් කරන්න විතරයි තියෙන්නේ. වැඩේ හරි. හරිද? ඊළඟ මෙන්න මෙයා දීලා දෙනවා වගුවක්. වෙබ් පිටුවක් නිර්මාණය කිරීමේදී බාහිර විලාසපත් භාවිතා කිරීමේ වාසි දෙකක් හරි. පහත දැක්වෙන HTML මූලාංගයන්ට වගුවෙහි දී ඇති පරිදි විලාසයන් අවශ්‍යයි සලකන්න. විලාස කාණ්ඩ CSS group selector සංකල්පය පමණක් යොදා ගැනීමෙන් මේක පාවිච්චි කරනවා. ළමයි මේ බලන්න selectors වර්ග තුනක් අපි කතා කරනවා. එක element selector එක, ඊළඟට group selector එක, ඊට පස්සේ universal selector එක. හරි ඔය විදිහට CSS selectors වර්ග කීපයක් කතා කරනවා. හරිද? එතකොට ඔය group select එකෙන් කරන්නේ CSS tags කීපයක් අපි එකවර select කරලා ගන්නවා. හරි. එයා select කරන්නේ මෙහෙමයි. මං head එක ඇතුලේ style tag එක ඇතුලේ මං දාන්නම්. හරි. එතකොට එක සමාන ඒවා තියෙනවා බලන්න P එකට color එක red, font family calibri, text line justify. මේක color එක red, font family calibri, color එක red. මෙයාගේ color එක red, font family එක calibri, text line justify. එතකොට ළමයි මේ ඔක්කොටම එකම සමාන ඒවා තියෙනවා නම් විතරයි අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. බලන්න red calibri justify. red calibri ඊට පස්සේ red calibri justify. බලන්න h1 කියන කෙනාගේ විතරක් justify නෑ. එහෙනම් එයා වෙනම දාන්න. හරිද? එතකොට දානකොට p එකයි h1 එකයි h2 එකයි මේ තුන් දෙනාටම පොදුවේ තියෙන සෙට් එකක් තියෙනවනේ. ඒ තමයි ඒ ඔක්කොගම color එක red. ඒකින්ද යාව දාන්න. ඊළඟට font family එක calibri හැමෝගෙම. හරි? font family එක calibri. calibri. හරි? ඊට පස්සේ ඒකෙත් P සහ H2 කියන කට්ටියගේ text line එක justify ඊළඟට ඔව් හරි නේද? හරි. මෙච්චරයි. මේ තමයි අපේ CSS ටික. මොකද group selectors නේ තියෙන්නේ. හැමෝගෙම මේ ටික තියෙනවා. මේ දෙන්නට විතරයි මේක තියෙන්නේ. H1 කියන කෙනාට මේ නැත්තේ මේ text line එක විතරයි. හරි? මේ තියෙන යා දාන විදිහ. කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට කොහොම මෙතන මේ H1 කියන කෙනා ඇයි මේකේ දැම්මේ නැත්තේ? අර H1 කියන කෙනා දාලා නැත්තේ එයාට text line එකක් නැති හින්දා. හරි? ඊළඟට C පහත දී ඇති PHP කේතයේ school DB නම් SQL MySQL දත්ත සමුදායෙහි student නම් වගුවෙහි name සහ class ශේෂ්ත්‍ර වලට දත්ත එකතු කිරීමට බලාපොරොත්තු වේ. school DB වලට පිරීම. ඒ කියන්නේ පිරවනවා කියන්නේ ලොග් වෙනවා කියන එක සඳහා වන පරිශීලක නම සහ මුරපදය පිළිවෙලින් admin සහ මෙන්න මේ password එක වේ. සිස්ටම් පුරවා PHP කේතේ සම්පූර්ණ කරන්නලු. හරි? බලන්න මෙතන කනෙක්ෂන් එක හදනවා ළමයි. කනෙක්ෂන් එක හදනකොට
හරි ළමයි බලන්න කනෙක්ෂන් එක ළමයි මේ කනෙක්ෂන් එකත් එක්ක ඔයාලට මතක ඇති අපි ලෝකල් හොස්ට් එක දෙන්න ඕනේ ඩේටාබේස් නේම් එක දෙන්න ඕනේ ඊට පස්සේ පාස්වර්ඩ් එක දෙන්න ඕනේ සහ ඩේටාබේස් එකේ නම දෙන්න ඕනේ හරිද එතකොට ඔයාලට මතක නම් අපිට ඕකේ පිළිවෙලක් තියෙනවා හරි ටියුට් එකටම යන්නම් මම මේ තියෙන ඔයාලගේ HTML CSS PHP තියෙන ටියුට් එකේ අවසාන හරියේ මාතෘකාවක් ඇති දත්ත සමුදායක් සමග සම්බන්ධ වීම කියලා මේ තියෙන දත්ත සමුදාය සම්බන්ධ කිරීම බලන්න සර්වර් නේම් එක දෙන්න ඕනේ යූසර් නේම් එක දෙන්න ඕනේ පාස්වර්ඩ් එක දෙන්න ඕනේ ඒත් එක්කම ළමයි ඩේටාබේස් එකේ නම දෙන්නත් ඕනේ දැන් මෙතන කනෙක්ෂන් එක හදන්න විතරයි මේ දීලා තියෙන්නේ එතකොට දත්ත සමුදාය සම්බන්ධ කරනකොට අපි ඩේටාබේස් එකේ නම දෙන්නත් ඕනේ හරිද දැන් මෙතන මේ සර්වර් එකත් එක්ක අපි කනෙක්ට් වෙන්නේ සර්වර් එකත් එක්ක කනෙක්ට් වෙනකොට ඩේටාබේස් එකේ නම දෙන්නත් ඕනේ අපි හරිද මේ තියෙන්නේ DB name එක අපි මෙන්න මේ ටික පාස් කරන්න ඕනේ පාස් කරනකොට ළමයි බලන්න create connection කියන එකේ මේ connection එක සමානයි MySQLi connect server name එක user name එක password එක database name එක ඔන්න ඔය පිළිවෙලටම ඕක දාන්න මතක තියාගන්න හරි ඔය විදිහටම ඔය තියෙන පිළිවෙලටම දාන්න හරිද හරි එතකොට මෙතෙන්ට එන්න ඕනේ මේ පිළිවෙලටම data ටික ඊට පස්සේ SQL දැන් මෙතන query එක මෙතන query එක ලියනවා දැන් අපි insert නේ එහෙනම් මෙතෙන් එන්න ඕනේ insert into කාටද දාන්නේ student කියන වගුවට student මෙතන දාන්න ඕනේ user name එකයි password එකයි මෙතන user name එක password නෙමෙයි නේද SQL එක values ටික බලන්න name සහ class තියෙන ළමයි name class ඒ කියන්නේ මෙතන name එක දාන්න මෙතන class එක දාන්න දාලා මෙතන query එකත් එක්ක ළමයි ළමයි රෙකෝඩින් එකේ අතර හිටියත් කෝල් එනවා ළමයි හරි කොතනද අපි හිටියේ මෙතන නේද හරි select මෙතන SQL query එක තමයි මෙතන හදන්නේ variable එකක් විදියට මෙතන දාන්න ඕනේ insert into student name ඊට පස්සේ class මෙතනින් අපි query එක ඔන්න දැන් pass කරන්න හදන්නේ connection එකත් එක්ක තමයි මෙයා pass කරන්නේ query කියන එක function එක ඇතුළට දාන්න ඕන ළමයි මෙන්න මෙයාව SQL කියන කෙනාව මෙතන SQL කියන කෙනා දාන්න ඕන එතකොට වැඩේ හරි මෙතනින් connection එක close වෙනවා හරි මෙතනින් record එක සාර්ථකව add වුණා නම් new record
created successfully කියලා මේ message එකක් පෙන්නනවා. يعني මේ web browser එකේ output කරනවා. හරි. ඊළඟ 20යි 20 ප්‍රශ්නේ අහනවා මෙයාගේ කේත ඛණ්ඩයේ output එක දාන්න කියලා. හරි. මම ඒකත් ළමයි කෙලින්ම copy කරලාම ගන්නම්. ඒකත් අර විදිහටම table එකක් තියෙන. මේ දැන් බලන්න කලින් අවුරුද්දේ තිබ්බ call span එකක් මෙතන දීලා තියෙනවා row span එකක්. හරි. අපි යාගේ output එක ගමු. row එක span වෙනවා මෙතනදී. අරගේ column එක span වුණා. හරි. මේ දෙන යාගේ output එක මෙතන ඔන්න මෙයාගේ column එක span වෙලා තියෙනවා. හරි. හරි. මේ පළවෙනි row එක ප්‍රශ්නයක් නෑ. ආයෙ එහෙමම යනවා. දෙවෙනි row එක විතරක් row එක span වෙනවා දෙකක්. හරි. ඊට පස්සේ ඊළඟ row එකත් අර ගානට ගැලපෙන විදිහට match වෙලා තියෙනවා. හරි. මේක නම් ළමයි සාකච්ඡා කරලා මතක් කරගන්න දෙයක් නැති වෙති කියලා හිතනවා. මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් බැරිලාවත් මැසේජ් එකක් දාන්න. හරිද? මම ආපහු ඒක මේ ඔයක වෙනවම හරි කියලා දෙන්නම්. එහෙනම් මේ ඔක්කොම ටික සාකච්ඡා කරලා තියෙන හින්දා තමයි මම මේක මේ විදිහට අරන් යන්නේ. ඊට පස්සේ HTML එක බලන්න B මෙම කොටස සඳහා පිළිතුරු සැපීමට පේලි අංකණය කර ඇති පහත දක්වන HTML කේතය සලකන්න. මෙන්න දීලා තියෙනවා. වෙබ් අතිරීක්ෂයක් මගින් ඉහත කේතයේ විදහූ විට 8 සහ 9 පේලිවල පාට දිස්වෙන වර්ණයන් මොනවාද? හරි. 8 වෙනි කෙනා බලන්න 8. ඒකත් මම කෙලින්ම කෝඩ් එක ගන්න ළමයි. මෙතන පොඩි අවුලක් තියෙනවනේ මෙන්න මේ ටික කමන්නේ. හරි. මෙතන මම මෙයාවත් ගාන්න පිළිවෙලට හදලා ඉන්නවනේ. තව මේක පැහැදිලි වෙයි මෙහෙම තිබ්බහම. head එක ඉවරයි. body එක. හරි. බලන්න ළමයි. text/css මෙයා දීලා තියෙනවා. h1 h2 color එක blue. ඒ කියන්නේ h1 h2 color blue කිව්වහම ළමයි h1 කියන කෙනාගේ ඒ කියන්නේ h1 කියලා කියන්නේ මෙන්න මෙයානේ. මෙන්න මෙයා color blue කියලා එන්න ඕනේ. හැබැයි ඔයාලට පේනවද ළමයි style සමානයි කියලා inline css එකක් දීලා තියෙනවා. මතක තියාගන්න ළමයි හැම වෙලාවෙම අපි කතා කරන css වර්ග තුනයි inline, internal, external. එතකොට ඔක වැඩිම ප්‍රමුඛතාවයක් හම්බ වෙන්නේ inline css එකට. හරිද? මොකද මෙයා දැන් දීලා තියෙන color එක green කියලානේ inline එක ඇතුලේ. ළඟම තියෙන css එක තමයි ඉස්සරලාම වැඩ කරන්නේ. ඒකින්ද මෙතන වැඩ කරන්නේ ළමයි green කියන කෙනා. එහෙනම් title 1 කියන කෙනාගේ 8 වෙනි පේලියේ color එක green. h2 විතරක් blue වෙනවා. බලමු output එක හරිද කියලා. ඔයාලට පේනවද? මෙයා green වෙලා ඊළඟ කෙනා blue වෙලා. වැඩේ තේරුණානේ? يعني පළවෙනි CSS එක හැම වෙලෙම වැඩ කරන්නේ ළමයි inline CSS එක. inline එක තමයි ඉස්සෙල්ලාම වැඩ කරන්නේ. හරි? එහෙනම් ඒකට උත්තරේ හරි. පේලි අංක 8හි දක්වා ඇති ලෙස විලාස අර්ථ දැක්වීමට වඩා පේලි අංක 3 4 5හි දක්වා ඇති ලෙස විලාස අර්ථ දැක්වීම එක් වාසියක් ලියා දක්වන්න. ඒ කියන්නේ 3 4 5. ඒ කියන්නේ මේතර ළමයි මේ inline CSS එකට වඩා internal CSS එකක් භාවිතා කරන එකේ වාසියක් ලියා දක්වන්න කියලා කියන්නේ. දැන් මම ඉස්සෙල්ලා කිව්වා inline CSS එකක් අපි පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන් අපිට සිද්ධ වෙනවා මොනවා කරන්නද? කේත පේලි හැම එකකටම වෙන වෙනම CSS කේත ලියන්න. හැබැයි internal එකක් නම් අදාළ වෙබ් පිටුවේ තියෙන ඕනෑම පේලියක් අපිට CSS වලින් control කරන්න පුළුවන්. එහෙනම් වාසිය තමයි සමස්ත වෙබ් පිටුවේ ඇති ඕනෑම පේලියක් මෙමගින් හැසිරවිය හැක. නමුත් පේලිගත CSS මගින් පාලනය කළ හැක්කේ එක් පේලියක් පමණි. ඔහොම ලියලා තිබ්බනම් හොඳටම ප්‍රමාණවත්. 3 පහත් දැක්වෙන දේ අඩංගු කිරීම සඳහා බාහිර විලාස පතක තිබිය හැකි අන්තර්ගතයේ පමණක් ලියා දක්වන එක. අන්තර්ගතයේ විතරයි ලියන්න කියන්නේ. පේලි අංක 8 ඇති විලාසිතාව සහ අකුරු විලාසය font style Arial ලෙස දැක්වීමට appear නම් වූ class ID එකක්. බලමු මොකක්ද මේ කියන්නේ කියලා. පේලි අංක 8 තියෙන විලාසිතාව මොකද්ද? පේලි අංක 8 තියෙන්නේ මෙන්න මෙයා. හරි.
එහෙනම් බාහිර විලාසපතක් ලියන්නලු. බාහිර විලාසපතක් විදියට තිබ්බනම් අනිවාර්යෙන් ස්ටයිල් ටැග් මොකුත් නැහැ. කෙලින්ම දාන්න විතරයි තියෙන්නේ. හරි. මෙයා CSS ෆයිල් එකක් කියලා හිතලා මේ බලමු CSS ෆයිල් එකක් තිබ්බා. හරි. CSS ෆයිල් එකක් කියලා හිතලා මෙයා ඒක ලියන්න ඔයා පේලියන් කටේ ඉන්නේ H1 කියන කෙනා. එහෙනම් H1 කියන කෙනාට බාහිර විලාසපතක් තමයි ඕනේ. එහෙනම් color එක green ඊට පස්සේ අකුරු විලාසය ID කියන ක්ලාස් එකක් තියෙනවලු. එහෙනම් hash appear කියන කෙනාගේ ක්ලාස් එක අපි ID එකක් සිලෙක්ට් කරන්නේ hash mark එකත් එක්ක ID එකේ name එක දාන්න ඕනේ. ක්ලාස් එකක් සිලෙක්ට් කරන්නේ dot class name එක. හරි දැන් මෙතන hash mark එකෙන් දාන්න ඕනේ ID එකක් නිසා. එයාගේ font style එක Arial වලින් දෝ. හරි. ඔන්න ඔය විදිහට බාහිර විලාසපත තියෙන්න ඕනේ. ඔච්චරයි ඕනේ. හරි. වෙන කිසි දෙයක් ඕනේ නැහැ. ඔය ටික තිබ්බහම ප්‍රමාණවත්. C බලන්න A B C සහ D ලෙස ලේබල් කර ඇති පහක් දක්වන PHP කේත ඛණ්ඩ 4 අතර දත්ත සමුදායකින් දත්ත සමුද්‍රණය කර තිරේ මත ප්‍රදර්ශනය කිරීමේ කේතයක් ලබාගෙන ඇත. එහෙත් මෙම කේත ඛණ්ඩ නිවැරදි අනුපිළිවෙලට නොමැත. අනුපිළිවෙලට හදන්න ඕනේ කියලා කියනවා. ළමයි අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ කනෙක්ෂන් එක හදන්න ඕනේ. කනෙක්ෂන් එක හදන්න නම් ඉස්සෙල්ලාම D මේ බලන්න අපි ඉස්සෙල්ලා ටියුට් එකේ කතා කරා. ඉස්සෙල්ලාම කනෙක්ෂන් එක create connection check connection SQL එක. හරි ඕක තමයි ෆෝමැට් එක. එහෙනම් ඉස්සෙල්ලාම create connection මේ දන D ඊට පස්සේ check connection හරි අපි කරනවා මේ establish කරන්න ඕනේ නැත්නම් මේ connection එක establish කරන්න ඕනේ. ඒ කියන්නේ මේ connection එක ආරම්භ කරන්න ඕනේ. connection එක ආරම්භ කරන්නේ අපි B ගෙන් ඊට පස්සේ C ගෙන් check මේ connection එක check කරනවා. A කියන කෙනාගෙන් තමයි අපේ SQL query එක හදන්නේ. හරි? sorry ළමයි මේක වෙනස් වෙන්න ඕනේ. D තමයි එකට D1 B2 A3 ඊළඟට C. හරි කනෙක්ෂන් එක මෙතනින් ඔන්න මෙයාගෙන් කනෙක්ෂන් එක හදනවා. මෙතනින් කනෙක්ෂන් එක චෙක් කරනවා. B ගෙන් කනෙක්ෂන් එක චෙක් කරනවා. A ගෙන් query එක හදලා query එක පාස් කරනවා. C ගෙන් result එක table එකක් විදිහට output කරනවා. හරි එතකොට A පිළිවෙලට තමයි එන්න ඕනේ. product වගුවේ ඇති අගයන් පවණක් තිබේ නම් සහ ඉහත කේත ඛණ්ඩ නිවැරදි අනුපිළිවෙලට ඇති විට අපේක්ෂිත ප්‍රතිදානය කුමක්ද? බලන්න මෙයා select item code name from product. item code එකයි item name එකයි from product. ඒ කරලා මම echo කරනවා මෙතනින් output එක විදියට echo කරන්න code item code ඊට පස්සේ ඒ row එකේම item name එක එතකොට මෙතනින් ළමයි මෙතන දාන්න P1 pen P3 book. හරි නිවැරදිව තියෙනවනේ මේ විදිහට output එක එනවා. යමු 20යි 21ට පහත HTML කේතයේ දෝෂ කොටස් යටින් ඉරක් අඳින්න. හරි බලන්න මොනවද තියෙන දෝෂ කියලා බලමු. බලන්න පළවෙනි බොඩි බෑග්ග්‍රවුන්ඩ් කලර් කියලා දීලා තියෙනවා ළමයි. ළමයි HTML වල බොඩි එකට බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් දානවා නම් අපි ඒකට දාන්නේ BG කලර් කියලා. හරි BG කලර් කියලා දාන්න ඕනේ. ඒක නම් මේක වැරදි. ඒතර බෑග්ග්‍රවුන්ඩ් කලර් කියන එකට එන්න ඕනේ BG කලර් කියලා. හරි. ඊළඟට A URL අපි URL කියලා නෙවෙයි දාන්නේ. මොකද්ද දාන්නේ? අපි දාන්න ඕනේ href කියලා. එහෙනම් එතන වැරදි. පහ P කියලා පටන් අරන් A කියලා ක්ලෝස් කරලා තියෙන්නේ. එහෙනම් A කියන තැන වැරදි. section එකේ ළමයි මෙතන මේ කමෙන්ට් එකක් දාලා තියෙන්නේ. කමෙන්ට් එක දානකොට එයා මේ
විස්මයාර්ථ ලකුණෙන් පටන් ගන්න ඕනේ. 7 හරි 8 HR දාලා තියෙනවා. මෙතන HR මෙතනින් දාලා මෙතනින් ආයෙ HR එක ක්ලෝස් කරලා තියෙනවා ළමයි. ඒකින්ද වැරදි. හරි. HR එක ඔහොම ක්ලෝස් කරන්නේ නැහැ. හරි ඕපනින් සහ ක්ලෝසින් ටැග් එකක් නැහැනේ. ඒ කියන්නේ HR එකට තියෙන ඕපනින් ටැග් එක විතරයි. ක්ලෝසින් ටැග්ස් නැහැ. IMG එක ඊට පස්සේ HR එක BR එක මේවට අපි කතා කරනවා අවසන් කිරීමේ උසුලන නැත. 9 බ්‍රේක් එකයි පැරග්‍රාෆ් එකයි හරි ප්‍රශ්නයක් නැහැ. හරි ඒක හරි. ඊට පස්සේ බොඩි එක ක්ලෝස් කරලා තියෙනවා HTML. හරි. එතකොට ඒ ටික හරි. ඊළඟට බලන්න ඉහත A level student section යන්න. හතරවෙනි පේලියේ ඇති ඒ කියන්නේ හතරවෙනි පේලියේ තියෙන මෙන්න මෙයාව, ඒ කියන්නේ මෙන්න මෙයාව හත්වෙනි පේලියට ලින්ක් කරන්න ඕනෙලු. ළමයි අපිට සබැඳියක් දාන්න පුළුවන් ක්‍රම තුනයි. එක වෙබ් පිටුවේ වෙනත් කොටසකට. يعني එම පිටුවේම වෙනත් කොටසකට. ඊළඟට වෙබ් පිටුවෙන් වෙනත් වෙබ් පිටුවකට. ඊළඟට වෙබ් පිටුවෙන් වෙනත් වෙබ් අඩවියකට. හරිද? එතකොට වෙබ් පිටුවේම තව තැනකට මේක ලින්ක් කරන්න ළමයි අපි පාවිච්චි කරන පොඩි ට්‍රික් එකක්. ඒ තමයි සෙක්ෂන් එකක් විදිහට මෙයා වෙන් කරනවා. බලමු මම කෝඩ් එකක් ඔකට ලියාගත්තා. පෙන්න. අර මේ තියෙන. මේ බලන්න. කෝඩ් එකම ගන්නම් ඈ. හරි. මේ බලන්න මම මෙයාගේ හරි මම කෝඩ් එකක් ගත්තා. මේ කෝඩ් එකේ බලන්න. බලන්න මේ ලිස්ට් එකක් දාලා දෙනවා H1 මේ L1 කියලා මේ section 1 section 2 කියලා. හරිද? ඒ කරලා අපි කරන්නේ මෙතන link එක විදිහට දාලා ළමයි අපි ඒ යන්න ඕන තැනට අදාළව ID එකක් දෙන්න ඕන section 1 section 2 section 3 කියලා. එතකොට මේක ලොකු content එකක් තිබ්බේ නැත්නම් මේක view වෙන්නේ නැහැ. content එකක් දාන්න ඕනේ. මම නිකන් මේක පෙන්නන්නම්. බලන්න section 1 කිව්වහම section 1 එකට ගමන් කරනවා. මේක වෙබ් පිටුව ගොඩක් දේවල් තියෙනවා. මම මේ වෙබ් පිටුවට ගොඩක් දේවල් දාන්නම්. මම දැනට මම මෙහෙම බ්‍රේක් එක වෙන් කර කොටස් ටිකක් දාන්නම් මේකට. මම මේ ටිකක් මේ කන්ටෙන්ට් එක දාන්න ළමයි නැත්තම් ඔයාලට පේන්නේ නැහැ මේක සෙක්ෂන් එකකට ගියා කියලා. හරිද? බලන්න ඕන වෙබ් පේජ් එක දැන් පහළට තියෙනවනේ. මම ඔන්න section 1 කියන එකට ක්ලික් කරපුවම section 1 එක ආව උඩට. හරි. section 2 කියන එකට ක්ලික් කරපුවම section 2 එක එනවා. හරි. section 3 එක දුන්නාම section 3 එක ඕපන් වෙනවා. මේ විදිහට. හරි. එතකොට ඔයම කරන්නේ ළමයි අපි පටන් ගන්න ඕන තැනට link එකක්ම දෙනවා. හරිද? පටන් ගන්න ඕන තැනට link එකක්ම දෙනවා. section කියලා මේ hash section මේ hash කියවෙන්නේ මම ඉස්සෙල්ලා කිව්වා within page. හරි මේ within page මේ page එක තුලම තමයි මේ link එක වැඩ කරන්නේ කියන එක තමයි hash mark එකෙන් පෙන්නන්නේ. එතකොට ඒකත් එක්ක ගියපුවාම ළමයි අපේ කෝඩ් එකේ හතරවෙනි පේලියට දාන්න ඕනේ. මෙන්න මෙයාට href hash section 1. හරි. හත්වෙනි පේලියට වගේ හින් දාන්න ඕනේ. මෙන්න මෙතෙන්ට id සමානයි හරි id සමානයි section 1. තේරෙනවද කියන එක? id සමානයි section 1 කියලා දෙන්න ඕනේ. කියන්නේ අපි මෙන්න මෙතන මෙයාගේ ගත්ත විදියට. මෙන්න මෙයාගේ ගත්ත මේ හතරවෙනි පේලියට මෙයාව දෙන්න ඕනේ. හත්වෙනි පේලියට මෙන්න මෙයාව දෙන්න ඕනේ. id සමානයි section 1 කියලා. එතකොට තමයි කෝඩ් එක හැදෙන්නේ. පැහැදිලි නේද? යමු ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නට යමු. බලන්න. අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු දීමට එක වගුව ඇති විලාස සලකන්න. වරකේ සිලෙක්ට් එක ආර්ට් නමින් යුත් පන්තියක් ක්ලාස් සිලෙක්ට් එකක් එහෙනම් ඉන්නේ.
header එකක්. පාට වර්ණ එක. මේක එනවා ඊට පස්සේ මෙහෙම. ඉහත විලාස වෙබ් අඩවියක පිටු කිහිපයකම භාවිතයට ගැනීමට අපේක්ෂා කෙරේ. මෙම අවශ්‍යතාවය සපුරා ගැනීමට ඉහත එක වගු ඇති විලාස අර්ථ දැක්වීම සඳහා සුදුසු කැස්කේඩින් විලාස පතක් ලියන්න. ඔයාට කියලා නෑ මේකට විශේෂයෙන් එකක්. මේ ටික දීලා දෙනවා. ඉන්ටර්නල් එකක් හරි එක්ස්ටර්නල් එකක් හරි ලියන්න. හරි. හොඳම දේ තමයි ඉන්ටර්නල් එක දාන්න ස්ටයිල් කියන ටැග් එක ඇතුලේ දාලා වැඩේ පටන් ගන්න. ආර්ට් නමින් පන්තියක් නේ. ආර්ට් කියන පන්තිය නම් ළමයි එයා හදන්න ඕනේ අපි ආව සිලෙක්ට් කරන ළමයි මම ස්ටයිල් ටැග් එක ඇතුලේ දාන්නම්. ස්ටයිල් කියන ටැග් එක ඇතුලේ ඩොට් එකත් එක්ක තමයි ක්ලාස් එක සිලෙක්ට් කරන්නේ .art එයාගේ ටෙක්ස්ට් ලයින් සෙන්ටර් ෆොන්ට් සයිස් එක 16px හරි 16ps හරි ඊට ශීර්ෂය header 1 පාට වර්ණය කහ. එතකොට ඒක ඕනේ නම් h1 කියන එක නම මෙතන දාන්න. h1 select දමා color එක yellow. හරි එච්චරයි. ඔය තමයි ආගේ උත්තරේ. හරි ඉහත B එකෙහි අර්ථ දක්වන ලද විලාසපත වෙබ් පිටුවකට ඇතුළත් කිරීමට අදාළ HTML කේත පේලි ලියන්න. BI සඳහා නිවුණු විලාසපත නීට් නම් සුරකිව බව උපකල්පනය කරනවා. එතකොට මේක බාහිර විලාසපතක් විදිහට මෙයා උපකල්පනය කරලා තියෙන්නේ. හරිද? බාහිර විලාසපතක් අපි මේකට සම්බන්ධ කරන්නේ ළමයි. හරිද? ස්ටයිල් කියන ටැග් එක ඇතුලේ link කියන ටැග් එක ඇතුලේ link rel style sheet href එක දාන්න ඕනේ neat.css. හරි? මේ විදිහට දාපුවම හොඳටම ප්‍රමාණවත්. හරි? ඔයාගේ උත්තරේ විදිහට මේ විදිහට දාලා තියෙනවා නම් හොඳටම ප්‍රමාණවත්. ඒක හේතුව HTML කේත පේලියෙන් ලියන්න කියන්නේ හරි. එතකොට හරි. වැඩ ඉවරයි. ඒක C එක කෝඩ් එක ලියන්න කියනවා මෙයාගේ. මම හිතන්නේ මේකේ කෝඩ් එක නම ලිව්වා ළමයි. බලන්න පළවෙනි කෙනා මෙතනින් පටන් අරන් එනවා. එහෙම පටන් අරගෙන මම හිස්තැන් ටික කියාගෙන යන්නම්. බලන්න chess tournament එයාගේ ප්‍රශ්නයක් නැහැ. ඊළඟට මොකක් හරි එකක් පටන් අරන් තියෙනවා බලන්න ළමයි මේ category 1 category 2 කියන කෙනා. එතකොට බලන්න category 1 category 2 තියෙන්නේ DT විදිහටනේ. ඒ කියන්නේ data term එකක් විදිහට තමයි තියෙන්නේ. එතකොට data term එකක් විදිහට එයා එනවා නම් අනිවාර්යයෙන් මෙයා description list එකක් වෙන්න ඕනේ. එහෙනම් පළවෙනි ඉස්සරහට එන්නේ DL කියන කෙනා. මෙතෙන්ට DL මෙතනටත් DL. හරි මෙයාටත් DL කියලා තමයි දාන්නේ. ඊට පස්සේ DT දාලා තියෙනවා category 1 එක ඇතුලේ. බලන්න category 1 එකම unordered list එකක් තියෙන්නේ. එහෙනම් දාන්න UL LI මෙයාටත් UL. ඊළඟ කෙනා category 2 එක ඇතුලේ බලන්න එයා තියෙන ළමයි ඇත්තටම data definition එකක් විදිහට. ඒකින්ද මෙයාට එන්නේ DD මෙතනින් DD මෙතනත් DD මෙතනත් DD. හරි මොකද හේතුව එයා description list එකක් විදිහට තමයි තියෙන්නේ. හරි මේකන් මම පැහැදිලි කරන්නම් description list එක තියෙන විදිය. හරි
හරි dl dt විදියට මෙහෙම තමයි එන්නේ. හරි මෙහෙම එකක් දාලා dd විදියට තමයි අපිට ඕන data එක දාන්නේ. එතකොට මෙයාගේ output වෙන්නේ මෙයාට යට තමයි මෙයා එන්නේ. හරි ඕකයි කතන්දරේ. හරි ඊට පස්සේ මෙතනින් ෆෝම් එක පටන් ගත්තා. ෆෝම් එක පටන් ගත්තට පස්සේ ඔයාලට පේනවද ළමයි මේක වටේට ෆ්‍රේම් එකක් ඇවිල්ලා තියෙනවා. කෙනෙක් මෙතන වරදවා වටහා ගන්න පුළුවන්. හරි. මෙතන මේ දැන් අපි දන්නවනේ මෙතන මැද්දෙන් අකුරක් තිබ්බොත් නම් මේක මේ ෆීල් සෙට් එකක් වෙන්න පුළුවන්. ලෙජන්ඩ් එක නැති හින්දා වෙන මොකක් හරිද දන්නෙත් නැහැ. ෆ්‍රේම් එකක් කියලා හිතෙන්න පුළුවන්. නෑ ළමයි මේක ෆීල් සෙට්ම තමයි ලෙජන්ඩ් කියන ඇට්‍රිබියුට් එක අයින් කරලා. හරි ඒකින්ද මෙතෙන්ට එන්නේ ෆීල්ඩ් සෙට්. මෙතෙන්ට ෆීල්ඩ් සෙට් ලෙජන්ඩ් නෑ එච්චරයි. එතෙන් drop down list එකක් එනවා. එතකොට මේක select මෙතෙන්ට select මෙතනත් select ඊට පස්සේ ළමයි මෙන්න මෙයාට අපි කියන්නේ text area එකක් කියලා. එතකොට මෙතෙන්ට එන්නේ text area. මෙතන text area මෙතනත් එතකොට closing tag එකේ text area. හරි. එතකොට මේ food එක දීලා තියෙන ළමයි මේ check boxes විදිහට. එහෙනම් මෙතන input type සමානයි check box. මෙතනත් input type සමානයි check box. ඊට පස්සේ input type සමානයි submit value සමානයි submit. මොකද බටන් එක හින්දා මෙතනින් ඊට පස්සේ මේ field set එක close කරන්න. වැඩේ ඉවරයි. හරි. පොඩි දෙයක් තියෙන ළමයි. බලන්න. ඒක දෙවෙනි ප්‍රශ්නේ. select the team සඳහා පෙරනිමි තේරීම ලෙස team B දැක්වීමට අදාළ HTML කේත පේලිය ලියන්න. select the team සඳහා පෙරනිමි තේරීම. ඒ කියන්නේ default select එක. මෙතන මෙයා select වෙලා තියෙන්න ඕනලු. ළමයි මේ select මේ team B එක මෙතන පෙන්වන්න ඕනලු. මෙන්න දැන් team A නේ තියෙන team B විදිහට පෙන්වන්න ළමයි එතන දාන්න selected කියලා. හරි. මේකම ලියලා team B එකේ මෙන්න මේ option value සමානයි මේක t මේක ඉවර වෙනකොටම මෙන්න මෙතනින් ලියන්න selected. හරි selected කියලා දාන්න. එතකොට වැඩේ ඉවරයි. 2022 පහසන HTML කේත ඛණ්ඩය වෙබ් අතිරික්ෂයක් මගින් විදැහූ විට ඕපන් කරපුවාම output එක ලියන්නලු. හරි මම ඒක ළමයි කෙලිම කෝඩ් එක කොපි කරලා ගන්නම්. හරි අපි ඒක output එකට යමු. හරි ඔන්න මෙතන කොලම් එක පහළට ස්පෑන් වෙලා තියෙනවා. මෙතන මෙතන මේ රෝ එක ස්පෑන් වෙලා තියෙනවා ඊළඟ රෝ එකට. මෙතන කොලම් එක ස්පෑන් වෙලා තියෙනවා ඊළඟ කොලම් එකට. එතකොට මෙතන රෝ ස්පෑන් සමානයි 2යි. මෙතන කොල් ස්පෑන් සමානයි 2යි. බලමු. මේ කොල් ස්පෑන් සමානයි 2යි රෝ ස්පෑන් සමානයි 2යි. මෙයාගේ අභ්‍යන්තර CSS සමග සමූහ වර්ග යොදා ගැනීමෙන් පහත HTML කේතේ නැවත ලියන්නලු. එතකොට බලන්න h1 ට එයාගේ කලර් එක blue text align center මෙයාට ඒක දීලා නැහැ නේ. එතකොට මේක ලියන්න ඕනේ h1 h2 color blue. එච්චරයි. ඊට පස්සේ h1 එකට විතරක් දාන්න text align center. යාව හදමුද? එන්නකො පෙන්න. මේ බලන්න. අභ්‍යන්තර CSS නේ. එහෙනම් අනිවාර්යෙන්ම style tag එක ඇතුලේ දාන්න ඕනේ. හරි පළවෙනි කෙනා h1 එයාගේ දාන්න color එක blue color එක blue එච්චරයි. ඊට පස්සේ h1 ට විතරක් h1 h2 දෙක මෙන්න ඕනේ මෙතනට h2 දෙක මෙන්න ඕනේ මෙතෙන්ට දාන්න අපේ h2 විතරයි ඉන්නේ. h1 ට විතරයි ඕනේ අපේ ටෙක්ස්ට් ලයින් එකක්. එහෙනම් h1 කියන කෙනාට විතරක් ටෙක්ස්ට් ලයින් center. හරි ඔච්චරයි. හරි ඒකෙම C හිස්තම් පුරවන්න දීලා තියෙනවා ආයෙත් හිස්තම් එක පුරවගෙන යමු. හරි ස්ටුඩන්ට් නේම් ඒක ප්‍රශ්නයක් නෑ ළමයි. ඔයාලට මෙතන අවුලක් ගියොත් යන්න තියෙන මෙන්න මෙතන මේ examination module කියලා තියෙන ටික
ටිකක් වෙනස් විදිහට දීලා තියෙනවනේ. ඒක චෙක් බොක්ස්ම තමා ළමයි මෙතන මේ මොඩියුල් කියලා දීලා තියෙන ළමයි නේම් එක. හොඳද? හරි. input type සමානයි check box name සමානයි module. input type සමානයි check box name සමානයි module. input type සමානයි check box name සමානයි module. අපි ළමයි අර රේඩියෝ බටන් එකකදී වගේම තමයි check box එකේදීත් ඒ එක group එකකට දෙන්න එක නම. හරිද? ඔය check box එකක් ළමයි check box එකක් ඊට පස්සේ drop down list එකක් හැම වෙලේම මේ database එකේ save වෙන්නේ array එකක් විදියට. PHP වලින් මේක save කරගන්නේ array එකක් විදියට. හරි database එකේ නෙමෙයි PHP වලින් මේව save කරගන්නේ array එකක් විදියට. එතකොට මේ array එකට යන්න තමයි ඔය එකම නමක් දීලා තියෙන්නේ. හරි? එතකොට මෙතෙන් දෙන්න ඕනේ මේ ICT English IQ කියන එකම. හරි? ඊට පස්සේ මෙයාගෙත් එහෙමයි input type සමානයි radio input type සමානයි radio value name සමානයි language value සමානයි කියලා මේ ටික මෙතෙන්ට දාන්න සිංහල කියන කෙනා already selected ඒකින්ද මෙතන checked. හරි? ඊට පස්සේ drop down list එක select name සමානයි center option value මෙතන select වෙලා තියෙනවා මාතර option එක close වෙලා තියෙනවා select එක close වෙලා තියෙනවා මෙතනට select එක close අර කලින් කතා කරපු හින්දා ඇති දෙයක් නෑ මේ කොටසේ පැහැදිලිද කියන එක හරි ඉහත C කොටසේ සඳහන් ආකෘති පත්‍රයේ යොමු කිරීමෙන් අනතුරුව process.php උපදේශාවලිය ක්‍රියාත්මක කෙරේ ආකෘති පත්‍රයේ යොමු කිරීමෙන් පසුව නම මාධ්‍ය සහ විභාග මධ්‍යස්ථානය ප්‍රදර්ශනය කිරීම අවශ්‍ය වේ. නමයි මාධ්‍යයි විභාග මධ්‍යස්ථානය. එහෙනම් මේ බලන්න අපි කලින් කතා කරලාමයි request method සමානයි post. මෙන්න මේකෙන් කරන්නේ මේ පරිශීලකයා submit කියන බටන් එක press කරලාද තියෙනවද කියලා බලනවා. බලලා ඒකේ post කියන method එකෙන් ඇවිල්ලාද කියලා බලනවා. හරිද? ඒ කියන්නේ submit බටන් එක press කරපුවාම ළමයි submit බටන් එක press කරන එකේ අරමුණ තමයි සබ්මිට් බටන් එක යූසර් විසින් ප්‍රෙස් කරපුවාම පරිශීලකයා ප්‍රෙස් කරපුවාම ක්ලික් කරපුවාම වෙබ් බ්‍රවුසර් එක විසින් ෆෝරමේ ඇති සියලුම දත්ත මේ උපාංගයේ නම යටතේ කොපි කරලා ගන්නවා. හරි අරගෙන අදාළ වෙබ් පේජ් එකට අරයි යනවා. එතකොට name සමානයි දැන් මේක post නේ. post හින්දා name එක තියෙන input type සමානයි name කියන කෙනා යටතේනේ. එහෙනම් name කියන කෙනාගේ මේකේ name කියන කෙනාගේ student name කොයි මෙතන student name මෙතන name කියන කෙනාගේ මෙතන තියෙන name නේ name කියන කෙනාගේ මෙතෙන් එන්න ඕනේ post හරි මේ පළවෙනි තැනට post කියන කෙනාගේ name එක මෙතන post කියන කෙනාගේ medium එක දාලා තියෙන ළමයි preferred medium කියන එකේ එයාගේ නම තියෙන්නේ language name සමානයි language එතකොට මෙතන medium කියන එකට language post language center එකට post එකේ මෙතන නම දීලා තියෙන්නේ center නේ එහෙනම් center හරි center එතකොට මේ value එක මෙතෙන්ට අරගන්නවා ඊට පස්සේ echo කරන්න name එක echo කරන්න medium එක echo කරන්න center එක හරි ඒකත් හරි යමු 23ට හරි අවුට්පුට් එක අහනවා මෙතන ලිස්ට් එකක් දීලා තියෙන ළමයි list style type සමානයි none මෙන්න මේ internal cs inline css එකක් මේ ලියලා තියෙන්නේ එයින් style type එක none කිව්වහම ළමයි අර මේ decorations ටික අයින් වෙනවා dots end ඕන එක dots නැති වෙනවා හරිද අවුට්පුට් එක ගමු
හරි. එනවා නේද? හරි. මම මෙයාගේ කෝඩ් එක ගත්තා. කෝඩ් එක අරගෙන මම මෙයාගේ අවුට්පුට් එක ගන්න. දැක්කද මේ? එයාගේ ටෙක්ස්ට් ඩෙකරේෂන්ස් ටික නන් කියලා මේ නන් කියලා තියෙන හින්දා තමයි sorry. ස්ටයිල් ටයිප් සමානයි නන් කියලා දීලා තියෙන හින්දා තමයි ඔහොම ඇවිල්ලා තියෙන්නේ. අපි ස්ටයිල් ටයිප් සමානයි ස්ක්වයර් කියලා දුන්නා නම් ස්ක්වයර් එක. සර්කල් දුන්නා නම් සර්කල් එක. හරි ඩිස්ක් දුන්නා නම් ඩිස්ක් එක එනවා. හරි. ඊළඟ එක කෝඩ් එකේ ස්ටෑන් ටික සම්පූර්ණ කරන්න කියනවා ළමයි. මෙයාගේ විශේෂයෙන් අපිට සම්පූර්ණ කරන්න එන්නේ බලමු. බලන්න back to the nature ළමයි මේක ටිකක් මෙහෙම තියෙන එක එපා වෙනවා. ඒකින්ද මම ආව මේ දෙපැත්තට ගන්න. බලන්න පළවෙනි එක තියෙනවා HTML back to the nature කියලා බලන්න ළමයි එයා මේ පොඩි අවුලක් තියෙනවා ළමයි මේකේ head එක දීලා නැහැ නේද? පොඩි typing mistake එකක් තියෙනවා මේකේ. කමන්නේ අපි දැනට මේක මෙතන තියෙනවා කියලා හිතාගෙන යමු ළමයි. back to the nature කිව්වම එයා H1 එකක් B එක H2 එකක් පහල දීලා තියෙනවනේ. ස්ටෑන්ඩ් එක පුරවන්න ඕනේ. හරි. එයා H1 තියෙනවා ඊට පස්සේ H2 එකක් තියෙනවා H3 එකක් තියෙනවා. මම ඒකත් අමාරු හින්දා ළමයි මේක කොටස් ටික කොම්පේන්න එපේ. ඒකින්ද මම මේක මොකද මේ ගන්න බෑ නෝ මොකද්ද උනේ කියලා මට හිතා ගන්න බෑ බලමු. ඒක හරි කරදරයක් ළමයි නැත්තම්. මෙන් තියෙනවා එතකොට මේක හරි. බලන්න back to the nature කියන එක හරි. H1 B speech comparison H2 H3 දීලා තියෙනවා මෙතන. form method සමානයි. ළමයි method එකට එන්න ඕනේ get හරි post හරි dialog හරි කියලා. හරි. බලන්න get හරි post හරි dialog හරි මොකක් හරි තියෙනවද? method එකට post තියෙනවා 14. D action සමානයි මේ action කියලා කියන්නේ ළමයි මේ ෆෝරම් එක ක්ලික් කරපුවාම ෆෝම් එක ක්ලික් කරපුවාම මේකේ තියෙන data ටික යන්න ඕන තැන. හරි D data වල action F input type සමානයි බලන්න name එක දීලා තියෙනවා name කියලා input type සමානයි text. E කියන්නේ text. බලන්න text කියලා එකක් තියෙනවද? ඔව් තියෙනවා 18. input type සමානයි ඊට පස්සේ gen එක radio. ආයේ F කියන්නේ radio. G කියන්නේ label for මේ district එකට district එක ළමයි බලන්න ඒක drop down list එකක්. එතකොට label for district හරි district කියලා දාන්න බලන්න district කියලා තියෙනවද කියලා. පහේ තියෙනවා district කියලා. H option H10 ඕනේ option මොකද drop down list එකක් හින්දා. I කියන්නේ
හරි. ඊට පස්සේ ඉන්පුට් ටයිප් සමානයි i හරි. ටයිප් සමානයි ඉන්පුට් ටයිප් සමානයි i එක. ඉන්පුට් ටයිප් සමානයි චෙක් බොක්ස්. හරි. යා චෙක් බොක්ස් වෙන්න ඕන ළමයි. මොකද ඒක චෙක් බොක්ස් එකක් නේ. හරි. නිව්ස්ලෙටර්. ඊට පස්සේ ඉන්පුට් ටයිප් සමානයි j යා වැලියු සමානයි සබ්මිට්. එහෙනම් එතන එන්න ඕනේ මෙයා ඉන්පුට් ටයිප් සමානයි සබ්මිට්. හරි. සබ්මිට් කියලා එකක් තියෙනවා 17 k img sorry logo.png නේ. එතකොට එයා ළමයි අවුලක් තියෙනව නේද එතන. m ට නම් href ඒ කියන ටැග් එක අයින් වෙලා නේ තියෙන. හරි. මේක img අයින් වෙලා තියෙන. k ට එන්න ඕන ළමයි src කියලා. m ට එන්න ඕනේ href කියලා. alt එකට එන්න ඕන ළමයි විස්ස WPE logo කියන එක. මොකද හේතුව ඔය ALT එකේ දාන්නේ ළමයි අපි මේ පින්තූරයක් ඩවුන්ලෝඩ් කරගන්න බැරිනොත් එතනින් එන්න මේ කියන්නේ පින්තූරය වෙනුවට තියෙන්න ඕන විස්තරය. හරිද? ඊළඟට එන්නේ හරි ටයිටල් එකට එන්න ඕනේ ළමයි මේ ටයිටල් එකේ විශේෂත්වය තමයි අපි ලින්ක් එක ගාවට මවුස් පොයින්ටර් එක අරන් ගියාට පස්සේ ලින්ක් එකෙන් කොහෙටද යන්නේ කියන URL එක පේනවා. ටයිටල් කියන එක දාලා තිබ්බාම more details කියන එක තමයි එතෙන්ට දාන්න ඕනේ. හරි? more details. හරි නේද? ඒත් හරි. ඊළඟට අවසාන එක 23 එක එක කොටසේ මේ අරමුණ පැහැදිලි කරන්න කියලා කියන්නේ. ළමයි බලන්න P කියන කෙනා හදලා තියෙන ළමයි මේ එතන ලියලා තියෙන ළමයි මේ ඒ කියන්නේ P කියන section එක හදලා තියෙන්නේ post කියන super global variable එක. නැත්නම් post කියන අරාවේ ඇති නම gender name gender සහ district email newsletter ආදී දත්ත ඒ විචල්‍යයට පැවරීම සඳහා තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. හරි? එතකොට section Q කියන කෙනා SQL select core එකක් නිර්මාණය කරලා තියෙනවා. හරි? ඒ කියන්නේ මේ select නෙමෙයි insert core එකක් හදලා තියෙනවා. applicant කියලා වගුවට දාන්න. ඒ කියන්නේ applicant යන වගුවට එක් දත්ත පේලියක් ඇතුළත් කිරීම සඳහා SQL කේතයක් සකස් කර ඇත. ආච්චරයි තියෙන්නේ. දෙක නෑ. එතකොට 24 බලන්න පරිශීලකයෙකුට ඔහු හෝ ඇය ලද යම් භාණ්ඩයක් හෝ සේවාවක් හෝ ගැන පැමිණිල්ලක් කිරීමට භාවිතා කළ හැකි ෆෝරමයක් රූප 1.1 දැක්වේ. එම ෆෝරමයේ සෑදීමට භාවිතා කළ HTML ප්‍රභව හිස්තැන් 7ක්ද සමගින් දීලා තියෙනවලු. ඒක සම්පූර්ණ කරන්න ඕනලු. මම හිතන්නේ දැන් ඔයාලට අර ටික හදලා මේක ගේමක් නෑ ළමයි. හරි? form post මෙතකොට action තමයි මෙතෙන් දෙන්න ඕනේ action. ඊට පස්සේ district එක බලන්න district එකේ drop down list එකක් තියෙන්නේ. එහෙනම් මෙතන select මෙතෙන්ට select මෙතෙන්ටත් select input type සමානයි මේ C type කියන කෙනා බලන්න C type කියලා මේ එයා goods සහ services දීලා තියෙන්නේ. එතකොට ඒක radio button එකක්. එතකොට input type සමානයි radio මෙතනත් input type සමානයි radio හේතුව මෙයා තමයි මේ මෙතන අපිට එක line එකක පෙනුනට මෙයා line දෙකකට දීලා තියෙන්නේ. හරි? BR tag එකක් දීලා නැති හින්දා තමයි මේ output එක line එකකට මෙයාව පෙන්වන්නේ. එතකොට මෙයාටත් radio button එකක් මෙයාත් radio button එකකින්ද input type සමානයි radioම තමයි මේ තැන් දෙකටම එන්නේ. හරි මෙතෙන්ටයි මෙතෙන්ටයි දෙකටම. හරි? ඊළඟ හිස්තැන input type සමානයි බලන්න අවසාන කෙනානෝ දීලා තියෙන්නේ. අපි submit button එක දීලා තියෙන්නේ. input type සමානයි submit value සමානයි submit. වැඩේ ඉවරයි. අවසාන ප්‍රශ්න ටික. බලන්න
පරිශීලකයා පෝරමේ සබ්මිට් බොත්තම එබූ විට කුමක් සිදු වේද? ළමයි හොඳට මතක තියාගන්න හරිද? ෆෝම් එකේ සබ්මිට් බටන් එකක් ප්‍රෙස් කරපු ගමන් වෙන්නේ බ්‍රවුසර් එක විසින් වෙබ් බ්‍රවුසරය විසින් ෆෝරමේ ඇති සියලුම දත්ත ඇක්ෂන් උපලක්ෂණයේ යොදා ඇති වෙබ් පිටුවට ගෙන යාම සඳහා සූදානම් කරනවා. හරිද? ඊතැපැල් ලිපිනේ ඇතුළත් කරන ශේෂ්ත්‍රය සඳහා input type සමානයි text වෙනුවට input type සමානයි email භාවිතා කිරීමේ වාසිය කුමක්ද? අපි කලින් කතා කරා මේ ටෙක්ස්ට් එක භාවිතා කරලා තියෙනවා නම් එයා ඕනම ටෙක්ස්ට් එකක් දාන්න පුළුවන්. හැබැයි ඊමේල් කියන එක දාලා තියෙනවා නම් ඒ කොටසට දාන්න පුළුවන් වෙන්නේ ඊමේල් ඇඩ්‍රස් එකක් විතරමයි. තේරෙනවද? ඊමේල් ඇඩ්‍රස් එක කර වෙන කිසිම දෙයක් දාන්න බෑ. හරි. ෆෝන් ඇතුළත් කිරීමේ ශේෂ්ත්‍රයට අදාළව පැටර්න් සමානයි මෙන්න මෙහෙම දාපුවාම. ළමයි මේ මෙහෙම දාපුවාම මේකේ තේරුම තමයි ඇතුළත් කරන්න පුළුවන් වෙන්නේ 0.9ත් අතර ඉලක්කම් 10ක් පමණි. අනිවාර්යෙන් ඉලක්කම් 10ක් ඇතුළත් කරන්න ඕනේ. තේරෙනවද? මේ සංගල වාහන ඇතුලේ දාලා තියෙන ඒ ඉලක්කම් ප්‍රමාණය ඇතුළත් කළ යුතුමයි. තේරෙනවද? මේ වළංගුතාවය පරීක්ෂා කිරීමක් කරන්නේ මේ. හරි? වළංගුතාවය තහවුරු කිරීමක්. ෆෝන් නම්බර් එක ඉලක්කම් 10ට වඩා වැඩි වෙන්නත් බෑ 10ට වඩා අඩු වෙන්නත් බෑ. අනිවාර්යෙන් ඉලක්කම් 10ක් ඇතුළත් කරලා තියෙන්නත් ඕනේ. හරිද? කැපිටල් සිම්බල් එහෙම දානවනේ ඒත් ওই විදිහටම තමයි දාන්නේ. හරි? ඊළඟට IMG SRC කේතපේලියේ ටයිටල් සමානයි මෙන්න මෙහෙම දාලා දෙනවා. මේ ටයිටල් එක භාවිතා කරපුවම මම ඉස්සෙල්ලා ලින්ක් එකේදීත් කතා කරා. අපි ටයිටල් කියන එක පාවිච්චි කරලා තියෙනවා නම් අපි මවුස් පොයින්ටර් එක ඉමේජ් එකක් උඩ හරි ලින්ක් එකක් උඩට හරි අරන් ගියපම ක්ලික් කරන්නේ නැහැ. ක්ලික් කරන්නේ නැතුව අරන් ගියපම මෙයා අපිට අවුට්පුට් එක විදිහට පෙන්නනවා. يعني පොඩි ටූල් ටිප් එකක් පෙන්නනවා. මොකද්ද මේ තියෙන්නේ කියලා. දැන් උදාහරණයක් විදිහට ගන්න මම මෙතන දානවා A HREF මොකක් හරි එකක් දානවා. දාලා go to මෙහෙම කියලා දානවා. හරි බලන්න මම මෙයා අවුට්පුට් කරාට පස්සේ මම මේකේ ටයිටල් එකක් දාන්නම්. ටයිටල් එකක් දානවා. හරි go to hell කියලා දැම්මා. ඔන්න මම අවුට්පුට් කරා. මේ බලන්න ටූල් ටිප් එකක් විදිහට වැටෙනවා පහලින් මේ go to hell කියලා. දැක්කද? එතන ඉමේජ් එකෙත් ওই කතන්දරේම තමයි වෙන්නේ ඈ. හරි. ඊට පස්සේ කියනවා මෙන්න මේ කොටසේ අරමුණ මොකක්ද කියලා. බලන්න. මෙතනින් දත්ත සමුදාය පිළිබඳ විස්තර දාලා තියෙනවා. sorry මේ local server එකත් එක්ක connect කරනවා. අපේ වෙබ් පිටුව XAMPP හරි WAMP හරි server එකත් එක්ක මේක connect කරනවා. ඊට පස්සේ මෙතනින් connection එක establish කරනවා. මෙතනින් මේ සම්බන්ධතාවය පරීක්ෂා කරනවා. මෙතනින් SQL කේතයක් නිර්මාණය කරනවා select query එකක්. මෙතනින් ඒ query එක පාස් කරනවා අපේ MySQL server එකට. මෙතනින් ඒ server එකේ මේ result එක වගුවක් විදිහට ඉදිරිපත් කරනවා. හරි. එහෙම නැත්නම් no student found කියලා විස්තරයක් වෙන්නනවා. ඒ කියන්නේ මේක වෙන්නේ දත්ත සමුදාය සමග සම්බන්ධ වී STUDEN students වගුවෙන් student ID සහ student ID first name සහ last name තෝරාගෙන වගුවක් ලෙස ප්‍රතිදානය කරයි. එසේ නොමැතිනම් no student found ලෙස ප්‍රතිදානය කරයි. ඕක තමයි output එක. පැහැදිලිද? එහෙනම් මේ ඔන්න 2014 ඉඳන් 2024 වෙනකන් ඔක්කොම අපේ structured සහ essays HTML PHP සහ CSS අවසන්. ඊළඟට OS එක සහ දත්ත සමුදාය බලාපොරොත්තු වන්න. හරි එහෙනම් එකෙන් හම්බෙමු. ජය වේවා.